මට දැනෙන්න ගත්ත දෙයක් මට පොඩි විස්තරයක් කියන්න අවසරයිද? මෙහෙමයි ස්වාමීන් වහන්සේ මට දැනට අවුරුදු ඒ කියන්නේ දෙකකට වගේ ඉස්සෙල්ලා සිදුවෙච්ච පුංචි සිදුවීම ඇත්තටම මම හැටියට කතා කරලා කියන්න ඕනේ. ඇත්තටම මම ඉන්නේ කොහෙද කොතනද මොකද්ද කියන්න මට කියන්න තීරෙන්නේ නැහැ. ඒ වුණාට ඔබ වහන්සේට මේක කතාවක් හැටියට විස්තර කරන්න ඕනේ. එතකොට ඔබ වහන්සේට දැනේ මම මොකද්ද කියන්න උත්සාහ කරන්නේ කියලා. ඔබතුමිය මම එංගලන්තේ. එංගලන්ත හොඳයි. කියන්න. ඔව්. ස්වාමීන් වහන්සේ මම ලොකු පැටලෙවිල්ලකටපත් වුණා. ඒ දේෙන් පස්සේ මානසිකව ඒ කියන්නේ ලොකු වේදනාවක් එක්ක දරුවෙකුට සිදුවෙච්ච මම මේක කීප දෙනෙකුටම සාකච්ඡා කරලා හොයන්න උත්සාහ කළා මොකද්ද සිදුවීම කියලා. ඒකකොට දරුවෙකුට වෙච්ච අසනීපයක් එක්ක මාගේ මානසිකත්වයේ හිම්පිටින්ම වෙනස් වුණා. ඒ කියන්නේ මට දැනෙන දරුවා නැති වෙන්න යනවා කියලා. එතකොට ඒ මොහොතේදී මං හැසිරුණ විදියත් එක්ක ස්වාමීන් වහන්සේ මට ඒකට මම 아무තු විදියට තමයි ඒ ළමයා ඇත්තටම ළමයා ඉන්නවා ළමයාට මුකුත් අසුන්නේ ඒ අවස්ථාවේදී ඒ මූණ දෙනකොට වෙච්ච වේදනාව අර නිකන් පටාචාරාවට වුණා වගේ ලොකු තැතිගැන්මක් මට වුණා. මම මේ ආදරය කරන දේ මගෙන් විලිහිලා යනව නේද කියන එක එදා අවුරුදු දෙකකට ඉස්සෙල්ලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මට දැනෙන්න ගත්තා ඒ දේත් එක්කම මට ඇත්තටම මගේ පෙර වාසනාවකට මම හරියට ධර්ම ශ්‍රවණය කරන කෙනෙක්. එතකොට ඒ ධර්ම ශ්‍රවණයකදී මට කවදාවත් නොතේරිච්ච දහම් පණිවිඩයක් අහන්න ලැබුණා මේ මොහොතේදී. ඒක තමයි දැනගෙන හිටියේ නෑ මේ පටිච්ච සමුප්පාදය කියන්නේ මොකක්ද, මේ අභිධර්මයේ ඇතුලේ තියෙන ගැඹ මට ඉස්සර පෙන්වන්න බෑ අභිධර්ම අවංකව අද කතා කරන්නේ. මොකද මට තේරෙන්නේ නෑ. ඉතින් මම අහන්නේ නෑ මේ බණ. ඊට පස්සේ මම මේ බණ ඒ අභිධර්මයේ එදා ඒ වේදනාව තුළ ඉන්න මොහොතේ මට අහන්න ලැබුණා මේ රූප වේදනා සංඥා සංකාර වලින් හැදිච්ච දෙයක් තුල අපි මාව ගොඩනගෙන හැටි මගේ සිතුවිල්ලක් ගොඩනගෙන හැටි මට අහන්න ලැබුණා. එදා මට මොකද්ද වුණා ස්වාමීන් වහන්සේ මගේ මානසිකත්වයට යම් දෙයක් සිද්ධ වුණා. ඊට පස්සේ මට තේරුම් ගියා දෙවියනේ මම හිතන් ඉන්නවා මගේ දරුවෙක් කියලා මට දෙයක් තියෙනවා පිටින් මම අල්ලනවා දෙයක් ඒ වුණාට නැති ස්වરૂපයක දෙයක් නේද මම අල්ලගන්නේ කියලා අර ඒ විග්‍රහ කරන්න හදන දේ ටග්ගාල මනස අර ලොකු වේදනාවක තියෙන මනස ස්වාමින් වහන්සේ අර අතන ටග්ගාල අල්ලගත්ත අර රිලීස් එකනේ දැන් ඔය හිටිය දරුවගේ නැති වෙන්න යනවයි කියන හැඟීමෙන් මම වේදනාවටපත් වෙලා ඉනකොට අර පිට තියෙන බාහිර වස්තුව මං අල්ලගෙන ඉඳලා එතකොට ඒකට කරන්න දෙයක් නැතුව මම නිකන් අර පිස්සුවෙන් වගේ මනස තියෙන වෙලාවේ අල්ලගන්න දෙයක් නැති වෙනකොට මම ටක් ගාලා අතන ධර්මයෙන් ඒක අල්ලගත්තා. මට හිතෙනවා ඒකත් එක්ක මට පුදුමාකාර රිලීස් එකක් එන්න ගත්තා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒ රිලීස් එකත් එක්ක මට මානසික විතරක් නෙමෙයි කායිකවත් යම් කිසි අමුතු සුවයක් දැනෙන්න පටන් ගත්තා. ඉතින් ඒ සුවය මට කාටවත් විග්‍රහ කරන්න බැරි අමුතු සිසිලසක් හිතේ සමුතුනේ සිට දෙපතුල දක්වා අද වහන්සේ එක කතා කරන මොහොතට ඒක මගේ තියෙනවා. තාම එක නැති වෙලා ගියේ නෑ මා තුළ. මට දැන් ඒක අවබෝධයි කුමක්ද කියන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒකත් එක්ක ඒ බණ ආහන එක ඊට පස්සේ මට දරුවා සුවපත් වෙන්න ගත්තා. දරුවා සුවයක් ලැබුවා. ලැබනකොට දැන් මේ දරුවගේ සුවය මට එච්චර දැනුමක් නැතුව ගියා. ඒකට අර බාහිරින් හිටපු මට එහෙම් පිටින්මම කඩාගෙන නිකන් කුඩුපට්ටම් වෙලා ගියා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මම කණ්ණාඩියක් ඉදිරියට ගියා. දැන් මට පේන්නේ මම හරි විරූපී කෙනෙක් ඇටියට. දැන් මට අර මම වෙන පැත්තක් අල්ලගෙන ඉන්නවනේ. දැන් බාහිරදී මම රූපේ ලස්සනට දකින්නදී මගේ ඇතුළතින් මම දැන් යම් දෙයක් ඒක දැනීමක් වුණාද මට දැනීමක් ඇටියට මම ගියාද මට දැනෙන්න ගත්තා මම බාහිරින් අල්ලගත්ත දෙයක් මේ නැති දෙයක් තුල මම ඉන්නේ නේද කියන එක හැම වෙලාවෙම හිත ලොකු ගවේෂණයකටපත් වුණා ස්වාමීන් වහන්සේ. මගේ දරුවා
ඊට පස්සේ මාව ඇත්තට මේගොල්ලෝ බය වුණා අම්මට මේ මානසික ලෙඩක්ද කියලා පවුලේ අය ඒගොල්ලෝ මාව ડોක්ටර් ළඟටත් එක්කන් ගියා ස්වාමීන් වහන්සේ. ඉතින් කාටවත් ඉතින් කියන්න දෙයක් මට මම අමුතුම ලෝකික මම ජීවත් වෙන්න පටන් එදා ඒ වෙනස් වෙච්ච ජීවිතේ අදටත් ඒක මට ඔබ වහන්සේට කටින් කියලා නිමා කරගන්න බෑ. හැම මොහොතකම දැන් අද මේ මොහොත වෙනකොටත් මට දැනෙනවා මම ඒ හිතිය මම නෙවෙයි කියන එක මට දැනෙන්න ගත්තා. ඒ කියන්නේ ධර්මයේ කියන එක බොහන්සේට මට ඒක කොහොමද විස්තර කරන්න කියලා මට කෑම නෙමෙයි ඕන වුණා. එදායින් පස්සේ මේ මොහොත මම මේ කතා කරන දේ මොහොත පවා මම අහන්නේ ධර්මයේ විතරයි. ඒ කියන්නේ මට ආහාරය කියන එක ධර්මයේ වෙලා. ඉතින් මට වෙලාවකට තුන දෙවියෙක් මම ගෙදර දොර වැඩ අනිත් හැමදේම කළා. හැම තප්පරයක්ම හැම මොහොතක්ම මගේ දැන් අපි කතා කරන භාෂාවෙන් කිව්වොත් සිත කියන එක ඉල්ලන්නේ ධර්මයේ ස්වාමීන් වහන්සේ. ඒක වෙලාවක් මොහොතක් වෙලාවක් නෑ. ඒ අහන්න මට දැනෙනවා මම දිය වෙනවා කියලා. ඇතුලේ මම එදා වගේම වැඩ කටයුතු කරගෙන යනවා ගෙදර දොර. හැබැයි මාව අමුතුම දියවිල්ලක් වෙනවා. ඒක ගැලවිලා දැන් මට ළඟක ඉඳලා දැනෙන්න ගත්තා. මම වහන්සේගේ ධර්ම දේශනා මට මේ ළඟකදී හම්බුණා. මොකද මම දන්නේ බණ කියන්නේ ධර්මයේ මම දන්නේ කතා කරන්න කාට් එක්කවත්. ඒ කියන්නේ මම දැනගෙන හිටියේ ලොකු මෝහයකින් මම හිටියේ. මට දැනුණා මම ගොඩ උගත් සමකින් ධර්මයේ කතා කරන්න කිසිම දැනුමක් නැහැ මට. ඒ හින්දා වෙන්නේ නැතිද මේ මම මෙච්චර අහන්නේ ආසාවෙන් කියලා මට. ඒ කියන්නේ මම වෙනද ධර්මය අහපු දේ නෙමෙයි අද ඇහෙන්නේ මට. එහෙන් පිටින්ම වෙනස්. ඒ ඇයෙනදී. එහෙන් පිටින්ම අර අභිධර්මයේ මම ප්‍රතික්ෂේප කරපු අර පාලි භාෂාවෙන් අහන්න තියෙන ධර්මය තමයි මට අද නිකන් සාමාන්‍ය කෙනෙක් කතා කරනවා වගේ ඇහෙනවා. ඇහුණාට ස්වාමීන් වහන්සේ ඒක මගේ ඇතුළතාන්තය පිරිසුදු වෙවි ගලාගෙන යනවා මිසක් තව කෙනෙකුට මට කියලා මේක මෙහෙමයි කියන්න තේරෙන්නේ නැහැ. මතකයට රැඳෙන්නේ නැහැ. මතකේ චුට්ටක්වත් රැඳෙන්නේ නැහැ. මම විතරම මට දැනෙනවා වාඩි වෙච්ච තැන ඉඳලා මොකද මට ඒ පරිසරයත් හැදිලා තියෙනවා. මගේ දරුවෝන්ගෙනුත් මට ඒ පරිසරය හැදිලා තියෙනවා. මට ඕන තරම් බනහා විවේකයේ මට හැදිලා තියෙනවා. ඉතින් මට ඒ හින්දා මම ඒකට මොකද මේ රටක ඉතින් දැන් රැකියාවල් කරන්නේ නැහැ. මොකද ඒ හින්දා මම ඒකට යොමු වෙනවද කියන්නේ මේ හිත ඒකට යොමු කරනවද පාළුව කාන්සිය එහෙමත් දෙයක් නෙමෙයි. මන් දන්නේ ස්වාමීන් වහන්සේ ඒකට නිකන් ඇන්ටහිවීමක් වෙලා බන අහන එකට. එතකොට දැන් මේ මට උපවහන්සේකින් අහන්න ඕනේ දැන් ළඟකදී ඉඳලා මට දැනෙනවා ස්වාමීන් වහන්සේ මගේ හිතේ තියෙන වංචාව මගේ තිබුණා වූ. එතකොට මගේ ඒ ඇතුළතාන්තය මට තේින්න ගන්නවා වගේ දැනෙනවා. ඒ කියන්නේ මම කාත් එක්ක හරි දැන් අර හිතපු මම නොවන වුණත් දැන් අර ගින්නකට වතුර ගහලා ඒකෙන් දුම පිට වෙනවා වගේ. අන්න එහෙම එකක් හැම වෙලා ගින්න නිවුණා දුමාරය ගන්නවා. ඒ වගේ මට දැනෙනවා නිකන් මොච්චර බොරුවක්ද මේ තියෙන්නේ මගේ තුල. මම මේ හිනා වෙන්නේ බොරුවක් නෙමෙයි කරන්නේ. කෙනෙක් කතා කරලා ඒ කියන්නේ චූටි මම දැන් දරුවෙකුට උනත් ආදරේ දරුවෙක් උනත් ඇවිල්ලා මට දෙයක් පෙන්නුවා මං හරි සතුටින් ඒක එයාට හිනා වෙලා බලන මේ මහ බොරුවක් නේ මම මේ කරන්නේ. අර මාව මට මගේ පුංචි වැරදක් තේින්න ගන්නවා වගේ. මොකක්ද මේ මායාවේ තවත් එක කොටසක් මට ඒක ඔබ වහන්සේට මට හිතෙනවා පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙයි කියලා. සමා වෙන්න මම දුර කොටක් කතා කරාද දන්නේ මට සමා නෑ දැන් ඔබතුමීගේ වයස කී මම දැනනවා මට 50 පිරුණා විතරයි. මට මේක මුණ ගැහෙනකොට 48යි. අවුරුදු දෙකක් විතර අහලා තියෙනවා නේ. ඔව්. ගොඩක් අහලා. ඕ නෝසේ ඒක නවත්ත ගන්න බෑ. එතකොට මේ දැන් දරුවට වයස කීයද අර? මෙහෙමයි මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා ස්වාමින් වහන්සේ. මගේ පුතාට නම් දැන් දැන් 30යි යාට. දරුවට දැන් 30යි.
ඔව් පුතෙක් ඉන්නේ. හොඳයි. ඉතින් පුතාට තමයි උනේ දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා යාට කොවිඩ් හැදුනේ තාමතනේ. ඉතින් ඒකෙදි තමයි මම අර ඒ කියන්නේ දැන් මේ අවුරුදු දෙකකට කලින්ද ওই සිද්ධිය දරුවට වුණු ඒ සිද්ධියටද මේ ඔව් කම්පාවට පස්සේ 2020. ඔව්. ඒ කියන්නේ දැන් 2020 උනේ 21ක් වෙනකනුත් ඉතින් 21 දිත් ඉතින් මම මේ විදියටම ගියා එහෙන් පිටි මම වෙනස් වුණා කියලා ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ හිටපු මම නෙවෙයි කියන එක මට හැම වෙලාවෙම මට කවුරු හරි අඳුන්වලා දෙනකොට නෑ මේ මම හිටපු මගේ නම කුමුදු මම කියනවා නෑ මේ කුමුදු නෙමේ කතා කරන්නේ මට දැනෙනවා නිකන් මම නිකන් 아무තු ප්‍රතිරූපයක් වෙලා වගේ මට ඉතින් මම කල්පනා කරනවා ඇයි මං එහෙම කිව්වේ ඉතින් ඇත්තටම මම නෙමෙයි නේද මම මේ දරුවගේ සිද්ධියෙන් පස්සේ දැන් අවුරුදු දෙකක් මේ බුද්ධෝත්පාද නාලිකාවේ බණ අහනවා කියන සාමාන්‍යයෙන් කොච්චරද? දැන් කොහොම හරි මාස දෙකක් වගේ. මාස දෙකක්. ඒ බුද්ධෝත්පාද දේශනා අහනකොට ඔබතුමීට දැනුණාද ඒකේ පැහැදිලි කරන දේවල් එක්කලා ඔබතුමියට ගැළපීමක් සිද්ධ වුණාද ඔබතුමීගේ අභ්‍යන්තරයේ? එහෙමයි සම්පූර්ණයෙන්ම ඔබ වහන්සේ කියන්නේ මගේ ඇතුළ. ඒකයි මම අද කතා කරන්න හේතුව. ඔබ වහන්සේ කියන හැම දෙයක්ම මගේ ඇතුළ සාන්ති තමයි ඔබ වහන්සේ විවර කරන්නේ. ඔව් ඇත්තටම ඒක තමයි මේ මෙතන තියෙන්නේ නේද? ඒ කියන්නේ දැන් කියන්න දෙයක් නැති තරමට මෙහෙම වෙලා තියෙනවා. හැබැයි පැහැදිලි කරන්න දෙයක් නම් තියෙනවා. ඒ තමයි ආත්ම සංඥාව ගිලිහිගෙන යනවා. අභ්‍යන්තරයේ තියෙන අර අනුසෝතය තුළනේ අපි ලෝකයක් තියෙනවා කියලා බැසගෙනනේ හිතේ ආත්මයක් තියෙනවා ලෝකයක් තියෙනවා මාත් ඉන්නවා. එහෙමනේ අපි හිතේ සාමාන්‍යයෙන් අවිද්‍යාවනේ. නොදන්න කමනේ. නමුත් දැන් ඇත්ත දැනගන්නකොට එහෙම දෙයක් නැති බව වැටහෙන්න ගන්නවා. එහෙමයි. එතකොට පවතින ලෝකයක් නැහැ. තියෙන ලෝකෙකුත් නැහැ. මම කියලා කෙනෙකුත් නැහැ. සබා දහමක් විතරයි. ওই ටික දැන් ඇහෙනවා ඔබතුමියට. නේද? එහෙමයි. එතකොට ඔබතුමියගේ අභ්‍යන්තරයට ඒක සමීපයි. එහෙමයි. එතකොට ඔබතුමියට දැනෙනවා දැන් ඇත්තටම ඔබතුමියගේ අභ්‍යන්තරයේ ආත්මේ ටික ටික ගිලිගෙන යනවා, දියවිගෙන යනවා. යනවා. ඔව් එහෙමයි. ඒක දැනෙනවා. දැන් ගොඩාක් ගිලිනවා. ඒක දැනෙනවා මගේ පුතා වෛද්‍යවරයෙක් හාමුදුරනේ මම ඉතින් එයාට කියන්න පුතේ මට දැනෙනවා පුතේ මේ හරි අප්පිරියාවක් දැනෙනවා මං ගැන පුදුම අප්පිරියාවක්. ඒක මට ඉතින් එයාලා ඉතින් ඇත්තටම එයා හොඳ අවබෝධයෙන් ඉන්නේ. ඉතින් එයාලා බයයි මං එයාවලා දාලා මේ අම්මා යන්න හදනවා. දැන් අර මුලින්ම ඇති වුණු ස්වභාවය තුළ ඇති වුණු ඒ ස්වභාවය වෙනස් වෙයි. තව ටිකක් දවස් යනකොට. ඒ කියන්නේ අර අප්පිරියා ස්වභාවයක් එන එකක් නේ ඉස්සරහට. ඉස්සරහට ඔබතුමීට දැනෙයි ලෝක ස්වභාවයක් කියනකොට ඔය අවබෝධය වෙනස් වෙනවා. ලෝක ස්වභාවය කියන ඒ අවබෝධය ඇති වීගෙන එනවා ටික ටික. දැන් මේ දේශනා අහනකොට අර මුලින් ඒක ගලප ගන්න බැරි කමට තමයි දෙයක් නැති කමට කෙනෙක් නැති බවට එනකොට එතන එන ස්වභාවය තමයි විරාගී ස්වභාවය. එතකොට ඒ විරාගී ස්වභාවයේ නිබ්බිදාවේ ස්වභාවය තමයි ඔබතුමිය ප්‍රකාශ කරන ස්වභාවය එතන තියෙනවා. හැබැයි ඒක වෙනස් වෙනවා ඉස්සරහට. ඒ කියන්නේ ඔබතුමිය තව අවබෝධය වැඩි වෙන්න ඒක සබහාදහම බවට ඔබතුමියට දැනෙන්න ගන්නවා. එතකොට ඔබතුමිය ඒ නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති කියන තැනට යනවා. එතකොට ශාන්ත සෝයක් දැනෙන්න ගන්න හුළඟ වගේ. මේ හැමදේම සබහාදහම නේද කියන්නේ. පෘථිවියත් කවදා හරි අලු වෙලා නැති වෙලා ගියත් අභ්‍යවකාශය. එතකොට එහෙම දේවල් කොහොමවත් නැහැනේ. දැන් ගේ ගිනි ගත්තොත් ඔක්කොම ගිනි ගන්නවනේ. මේසි පුටු ඇඳන් එහෙම කියලා දේවල් අපි දාගත්ත නම් ටිකක් විතරයි. එහෙම දේවලුත් නැහැ. මේ ඔක්කොම තියෙන සබහාදහම. අර ගහ ගිනි ගත්තොත් කෑලි කෑලි කපලා ගිනි තිබ්බොත් දුමක් වගේ නැති වෙලා යනවනේ. අපි මැරෙන්නේ හිතනේ කය නෙමෙයිනේ. හිත නැත්තම් කය වැඩක් නැහැනේ. දරදඬුයිනේ. එතකොට කය නිකන් අර ආදාහනය කරනවා කියන්නේ ගිනි තියලා දානවා. එතකොට ඒකත් දුමක් වගේ නැති වෙලා යනවා. එතකොට මේ අයිස් කැටේ වුණත් එහෙම රස්නේ වැඩි වුණාම ද්‍රව වෙලා වාෂ්ප වෙලා නැති වෙලා යනවා. එතකොට මෙතන ඇත්තටම මෙහෙම පදාර්ථ කියලා දේවලුත් නැහැ බලනකොට. මේ අපි මේ පටවි කියලා අල්ල ගන්න දේව ඝන දේවල් වගේ දේවුණාට එහෙම දේවලුත් නැහැ. බලනකොට සබහාදහම් බලනකොට ඒ කිසිම දෙයක් එහෙම අපි හිතන ඒ දේවල් එහෙම දේවල් නෙමෙයි. ඒවා සේරම නැති වෙලා යන ස්වභාවයක්. ඒ කියන්නේ එහෙම අපි සිතුවිලි වල තමයි අපි ඉන්නේ ගොඩක්. අපි හිතාගෙන ඉන්නේ. මේ හිතනකොට වටිනාකමක් දැනෙනවා. මේක රත්තරන්. මේක යකඩ. රත්තරන් වටිනවා. යකඩ වටින්නේ මේ මගේ දරුවා. ඒ දරුවා මගේ දරුවා නෙමෙයි.
මගේ දරුවා මට වටිනවා වගේ දැනෙනවා. ඒ දරුවා මගේ නෙමෙයි හින්දා වටින්නේ නැහැ වගේ දැනෙනවා. මට එහෙම ඇලීමක් තියෙනවා තමන්ගේ දෙයට. හැබැයි මෙතනදී මෙන්න මේ ස්වභාවය වෙනස් වීගෙන යනවා. අර ස්වභාවයක් කියලා දැනනකොට ඔක්කොම එකයි වගේ දැනනකොට. සේරම එකම ස්වභාවයක්, ස්වභාව දහමක්. අපි හිතනවා කියලා හිතනකොට මේ තියෙන එකක් නෙමෙයි අපි හිතන දෙයක් කියලා. අතන මේ ස්වභාව දහමක් නේද තියෙන්නේ. අපි හිතනවා නේද මේ රත්තරන් වටිනවා. මං හිතනවා නේද මේ මගේ දරුවා කියලා. ඒ හිතන නේද නිසා නේද මට බැඳීමක් තියෙන වටිනාකමක් අගයක් දැනෙන්නේ. ඒකට මේ මගේ රූපේ කියලාත් මම හිතනවා නේද? ඒකට එහෙම දෙයක් මෙතන ඇත්තටම හිතන දෙයක් මිසක් එහෙම දෙයක් නැහැ. හිතනවානේ. දැන් හිතාගෙන ඇවිදින්නේ. ඇත්තට කණ්ණාඩියෙන් දකින්නේ. පොත දකින්නේ එහෙම බාහිර. පොත කියලා දෙයක් නෑ අපි කියන શબ્දයක්. ඇත්තට ඉංග්‍රීසි භාෂාවෙන් බුක් කියලා කියනවා. ඒතකොට શબ્ද වෙනස් වෙනවා. චීන භාෂාවෙන් තව එකක් කියනවා. શબ્ද වෙනස් වෙනවා. ඒතකොට શબ્ද වල වටිනාකමක් තියෙන විදිහකුත් නෑ. එහෙමනේ. එහෙමයි. එතකොට ශබ්ද වල වටිනාකමක් තියෙන විදිහකුත් නෑ. දැන් මේ පැත්තෙන් શબ્දයක් කියනවා. ওই පැත්තෙන් රූපයක්ම වෙනවා. මේ පැත්තෙන් පෑන කිව්වොත් ওই පැත්තේ පෑනක රූපයක්ම වෙනවා. නේද? ඒක වෙන්නත් බෑ. අපි එළිය දකින්නේ රූපයක් වෙන්න ඕනේ. එහෙනම් ඒක શબ્දයක් ආවේ කොහෙන්ද? ඒත් පෑන කියලා શબ્දයක් එනකොට රූපයක් එන්නේ කොහෙන්ද? ඔන්න ඕක තමයි චිත්තය කියන්නේ. ඒ කියන්නේ શબ્දයයි වර්ණයයි එකතු වුණු බව හොඳට දැනෙනවා. හොඳටම දැනෙනවා මේ තුල චිත්තයක් තියෙන බව. ඒ කියන්නේ අපි ඉපදෙනකොට මුකුත් දන්නේ නැහැ නේ. දැන් ඉපදිච්ච ගමන් දරුවෙක් දිහා බලන් හිටියොත් ඒ දරුවා මොන්ඩිසෝරි යනකොට උගන්වන්නේ කහ පාට, රතු පාට, රෙඩ්, යෙලෝ, බ්ලූ පාටවත් දන්නේ නේද? එතකොට මේ ශබ්ද දාලා පෙන්නනවා වර්ණ වෙන් කළා. එතන ඉඳන් වෙන් වෙනවා. එතන ඉඳන් වෙනසක් දැනෙනවා. සාපේක්ෂ වෙනවා. එතන ඉඳන් වටිනාකම් එනවා. එතකොට ශබ්ද වලින් තමයි බලනකොට වෙන් කරන්නේ හැම එකම. එතකොට මේ සිද්ධිය හොඳට පේනවා නේද මේ වර්ණයි ශබ්දයි අතර මෙහෙම මේ ලොකු සබහාදාමක් මේකේ තියෙනවා. දේ දුන්නක් පායනකොට ඒ දේ දුන්න ආත්මයක් නෙමෙයි. ඒක සබහාදාමක්. දැන් ගහ හුස්ම ගන්නවා. අපි හුස්ම ගන්නවා. ගහ පෘථිවිසාරයේ උඩට කේසනාලිකාවස යනවා අරගෙන. අපිත් එහෙම අපි කෑම කන්නේ හිතලා නෙමෙයි, අපි හුස්ම ගන්න හිතලා නෙමෙයි, අපි ඇඟිලේ ගමන් කරන්නේ හිතලා නෙමෙයි. මේ එකක්වත් අපි හිතලා කරනේවා නැහැ. එනකොට අපි කියනවා අපි ආත්මයක් කියලා. හැබැයි අපි ගහට ආත්මයක් පනවන්නේ නැහැ. හැබැයි ගහත් ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ගහත් ආහාර අරන් යනවා කේසනාලිකාවස්සේ. ගහ බැලුවාම දැන් ඉර බහිනකොට මේ නිදිකොඹ වගේ ශාකයක් කිලෙනවා. ගහටත් දැනෙන්නේ නැහැ කියන්නත් බෑ. නේද? එහෙමයි. එතකොට මේ දෙකේ කොහෙද හිතක් තියෙන්නේ? අන්න ඒක තමයි. ඒ කියන්නේ අපි මේ ශබ්ද වර්ණ එකතු වුණු ස්පන්දනය තුළ ශක්තියක් ගොඩ නැගිලා තියෙනවා. අර සිරස අර නාලිකාව වගේ. ඒරියල් එකෙන් අපි අල්ලලා සිරස දානවා ටීවී එකේ. හැබැයි සිරස යාපනයේත් දානවා, එංගලන්තයේත් දානවා. ඕන තැනක දාන්න පුළුවන්. ඒතකොට ඒක ඒරියල් එක තියෙනවා නම් දාන්න පුළුවන්. ඒතකොට ඒක කොහෙද තියෙන්නේ? ඒක ඒතකොට ශක්තියක්, තරංගයක්. දැන් මෙතනින් කතා කරනවා. මේකේ වයර් එකක් නැහැ. ඔතනට ශබ්ද එනවා. ඔය කොහොමද එන්නේ? තරංගයක්, ශක්තියක්. තරංගයක් කියන්නේ කොහෙවත් තියෙන එකද? නෑ. එතන සකස් වෙනවා. ඔතන සකස් වෙනවා. මෙතනත් සකස් වෙනවා. ඔතනත් සකස් වෙනවා. හරි පුදුමයි. හරි පුදුමයි නේද? මේ එළිය හැමතැනම එකම අංශු ස්වභාවයක්. බලනකොට සකස් වෙන්න පුළුවන්. සම්භූත වෙනවා කිව්වේ ඕකටයි. ඕනම දෙයක් මේ අංශු ස්වභාවයකට ගන්නත් පුළුවන් සකස් වෙනවා. ඒතර සිතත් ඒ වගේ සකස් වුණු එකක්. තියෙන එකක් නෙමෙයි කොහෙවත්. ඒක සිත කියලා දෙයක්වත් නැහැ. ස්වභාවතාවක් බලනකොට සකස් වෙනවා. අර සිරසල්ලනවා වගේ තමයි. අපි අපිව ෆ්‍රීකවන්ස් කරනවා. ඒ කියන්නේ අපිට සංඥා දැන් අපි පොඩි කාලේ ඉඳලා අපිට සකස් කරපු ඒවා තියෙනවා මේ සකස් වුණු ඒවා. ඒ ශබ්ද වර්ණ එකතු වුණු ඒවා. ඔබතුමිය අම්මා කියනකොට ඔබතුමියගේ අම්මගේ රූපෙම වෙනවා. ඔබතුමියගේ යාළුවෙකුට අම්මා කිව්වොත් ඔබතුමියගේ අම්මගේ රූපෙ නෙමෙයිනේ මැවෙන්නේ. එයාගේ අම්මගේ රූපේ. එතකොට එතන සකස් වෙලා තියෙන්නේ එතන රූපේ වෙනස්. ශබ්දේ ඒකට එකතු වෙලා තියෙන්නේ. මේ ශබ්දේ වර්ණයි එකතු වෙන එක තමයි අර දිට්ඨ සුතමුත සියල්ල එකතු වෙන එක තමයි සක්කාය දෘෂ්ටි කියන්නේ. ඒ කියන්නේ ඒ එකතු වෙන එක තමයි අපි මේ දෘෂ්ටියක් අපේ. මම කියන දෘෂ්ටිය. මම කියලා හිතාගෙන ඉන්න දෘෂ්ටිය. කණ්ණාඩියෙන් බලලා හිතා ගන්නවා මම දැන් ලස්සනයි කියලා උදේට කොණ්ඩේ පීරලා ඇඳුම ඇඳගෙන යනවා. යනකොට ඊට පස්සේ හිතන් ඉන්නවා හැමෝම මන් දිහා බලනවා ඇති කියලා. ඒතර මම හිතාගෙන ඉන්නේ. මට හිතෙන දෙයක්. ඒ කියන්නේ ඒක අර ශක්තියක් අර සිරස වගේ සකස් වෙන එකක්. සිරස අල්ලනවා වගේ. ඒ වගේම මේක අල්ලන එක වෙනස් වෙනවා. දැන් ශුන්‍යතාවය අල්ලනවා. එහෙම දෙයක් නැති බව අල්ලනවා. එතකොට ඒක අහු වෙනවා. ඒකයි නිවන් දකින්න කියන්නේ. දැන් තියනවා කියලා අල්ලගත්තොත් තියෙන එක අහු වෙනවා. නැහැ කියලා අල්ලගත්තාම නැති එකක් අහු වෙනවා. නැති එක අහු වෙනකොට ඇත්තටම සත්‍ය එකයි අහු වෙන්නේ. ඒකේ ස්වභාවය, ඒක විශ්වයේම ස්වභාවයක් වගේ. මේක ඒක අහු වෙනවා. දැන් ඔබතුමීට මේ සත්‍ය අහු වෙලා තියෙන්නේ.
එහෙමයි. දැන් ෆ්‍රීකවන්සි එක වෙනස් වෙලා දැන් අහුවෙන්නේ සිරසත් නෙමෙයි, දෙරණත් නෙමෙයි, හිරුත් නෙමෙයි. දැන් ඔබතුමියගේ නම කිව්වනේ, ඒ නමත් නෙමෙයි දැන් අහුවෙන්නේ. ඒ ඔක්කොම දාගත්තේ නැහැ. ඔබතුමිය ඉපදුණු ගමන් නමක් දාන්නේ නැහැ. ඔබතුමියට දානවා කමලනී කියලා. දැන් ඔබතුමිය දෙමළ. දැන් ඔබතුමිය කමලනී. දැන් මේවා වෙන්න පුළුවන්. ඔබතුමිය දෙමළද? ඔබතුමිය කමලනීද? ඔබතුමිය සිංහලද? ඔබතුමිය මුතුමලීද? ඕ එකක්වත් වෙන්න බෑනේ. ඒ ඔක්කොම බොරු ටිකක්. ඇත්තටම අපි විසින් දාගත්ත ශබ්ද ටිකක්. එහෙමයි. අපි ශබ්ද දාලා වෙන් කරලා රූප. ශබ්දයි රූප එකතු කරලා අපි ඒක ෆ්‍රීකවන්ස් කරලා තිරස වගේ එකක් හදාගෙන බලනවා. ටීවී එක වගේ. අපි අපේම දිහා අපේම ටීවී එක බලනවා. අපිට දැන් දරුවෝ ඉන්නවා, අපිට ගෙවල් දොරවල් තියෙනවා, අපිට යාන වාහන තියෙනවා. අපිට දැන් ගොඩක් දේවල් ඔබතුමීට ගොඩක් දේවල් තියෙනවානේ. ඔබතුමීට දරුවෝ ඉන්නේ. ඔබතුමීට ගෙවල් තියෙනවා. ඔබතුමීට රූපයක් තියෙනවා. ඔබතුමීට මොනවාද? ඔබතුමී ඇස් දෙක පියාගත්තොත් හීනෙන් පේන ඒවා ඔක්කොම ඔබ අල්ලගත්ත ෆ්‍රීකවන්ස් එක නේද? එහෙමයි. ඒ ෆ්‍රීකවන්ස් එකත් අපි හදාගත්ත එකක්. අල්ලගත්තා. අතරම ඒක සිස්ටමැටිකලි සිද්ධ වෙන එකක්. ඒ කියන්නේ දැන් එළියේ ශබ්දයක් තියෙනකොට මෙහි අර අහස විදුලි කරනකොට මෙහි ජනෙල් හෙල්ලෙනවා වගේ එළියේ ශබ්දයක් තියෙනකොට මෙතන මොකක් හරි මේ ප්‍රතිකම්පන සමාන වුණොත් ඒක හෙල්ලෙනවා. ඔය වගේ ඒවා ඔය විද්‍යාඥයින් එක එක විදිහට එක්ස්පෙරිමන්ට් කරන ගොඩක් ඒවා බලන්න පුළුවන්. හරි. ඒ කියන්නේ කිසිම සම්බන්ධයක් නැතුව සිද්ධ වෙන දේවල් තියෙනවා. දැන් හරියට මේ කෝල් එකත් ඒ වගේ එකක්. මෙහි කිසිම සම්බන්ධයක් නැහැ. දැන් මේ ලංකාව බලනකොට මෙතන දැන් මෙතන ශබ්දයක් පිට වෙන්නේ. හරි පුදුමත් හිතෙනවා ලෝකේ තවත් කෙරෝල් එකට ඒ ශබ්දේනේ. එහෙමයි. එතකොට ඒක තමයි සබහාදහම කියන්නේ. ඒක තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. ඔතනත් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔය අපි හිතනවා කියන එක ඇත්තටම බොරුවක්. ඇත්තටම ඔය හිතන ඒවා එහෙම කිසිම දෙයක් නැහැ. එතන නිකන් ශක්තියක් ජනනය වෙනවා. අර කරන්ට් එක උපදිනවා වගේ. අපි අර බයිසිකල් ඩයිනමෝ වගේ පුංචි කාලේ අපි බයිසිකලයක් පැද්දා. පිටිපස්සේ චුම්බකයේ හේතු කරාම රතු පාට නිල් පාට වර දෙකක් ඇවිල්ලා ඉස්සරහ ලයිට් එක පත් වුණා. නේ? ඔව්. ඒ වගේම දෙයක් දැනුත් සිද්ධ වෙනවා. දැන් බලන්න ඔතන වයර් එකෙන් එනවා බල්බ් එකට කරන්ට් එක. ඊට පස්සේ නෙගටිව් පොසිටිව් වයර් දෙකක් තියෙනවා. ධන ඍණ. ඒක එකතු වුණාම ඒක ස්පාර්ක් වෙනවා. නිකන් ගෑවුවත් ස්පාර්ක් වෙනවා. කරන්ට් එක වදිනවා. ඒ වගේ බල්බ් එක ඇතුලේ ස්පාර්ක් වෙනවා වේගෙන්. එතකොට අපිට ආලෝකයක් පේනවා. අර ස්පාර්ක් වෙන වේගෙට අර ස්පාර්ක් වෙන තැන එන පුපුරු විශාල ආලෝකයක් වගේ අපිට දැන් ලයිට් එළියක් තියෙනවා. නේද? මේ අපි ගොඩක් වෙලාවට ඔබතුමිය දන්නවා ලංකාවේ තියෙන බල්බ් වල තියෙනවානේ ඔය බල්බ් එක ඇතුලේ ඒ නගරේ ඒක තැන බැලුවාම ඒක තේරෙනවා නේ. දැන් තියෙන බල්බ් ටික වෙනස් කරලා හදලා තියෙනවා. ඒවා දැන් පේන්නේ නැහැ. හැබැයි මේ ස්පාර්ක් වෙන එක තමයි අපි මේ බාහිර තියෙනවා වගේ අපිට හැමතිස්සම තියෙනවා කියලා දැනෙන එක. අපි ස්පාර්ක් වෙනවා අපේ ශබ්ද ස්පාර්ක් වෙනවා. ඒ කියන්නේ අපේ සෙන්සර්ස් තියෙනවා 6ක්. ඒ සෙන්සර්ස් 6 ස්පාර්ක් වෙනවා. වර්ණයක් ආපු ගමන් ඉස්සරහට මෙතන කණ්ණාඩියට වැටෙනවා වගේ මෙතන S2 ෆොටෝ එක ගහනවා වගේ. එතකොට කන් දෙක නිකන් ශබ්දෙට නිකන් අර පටලේ කර්ණසංක පටලේ හෙල්ලෙනවා. එළි ශබ්දයක් තියෙනවා නම් මෙතන ඇතුළේ ශබ්දයක් එතන හෙල්ලෙනවා. මේ අපේ අස කන දිවනාසය කය මන කියන ඒවායින් වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස එකට එකතු වෙච්ච එක තමයි පොඩි කාලේ ඉඳන් සිද්ධ වෙන්නේ. බලන්න පුංචි දරුවා මුකුත් දන්නේ නැහැනේ ප්‍රභාස්වරං චිත්තං. ඊට පස්සේ ටිකෙන් ටික මොකද සිද්ධ වෙලා තියෙන්නේ? අර අම්මගේ හැඩතලේ අම්මා කියනවා. එතකොට අම්මගේ ඒ රූපෙට ශබ්ද එකතු වෙලා. අර බල්ලන්ට කෑම දෙනකොට පිඟානට තට්ටුවක් දැම්මම බල්ලගේ කටට කෙලවුනවා. ඒතර බල්ලා දඟලනවා. ඒ වගේ වැඩක් මෙතන තියෙනවා. අර ගස් වලටත් අර සෙන්සර්ස් සයි කරලා ශබ්දයක් දැම්මම සෙන්සර්ස් වලට දැනෙනවා. ඒක සබහාදහමක්. ඊතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම. ඊතු වහිනවා, පායනවා. දැන් ඔහෙට හිම වැටෙනවා. වගේ ඍතුමය වෙනස. ඒ වගේ තමයි මේ චිත්තය කියන්නේ මේ ශබ්ද වර්ණ එකට එකතු වෙන එක. ශබ්ද තරංගයි වර්ණ තරංගයි එකට එකතු වෙලා චිත්ත තරංගයක් හැදෙනවා. හැබැයි තරංගයක් කියන්නේ තවත් තියෙන එකක් නෙමෙයි ශක්තිය ඇතුලේ. මේ හිත අපේ ඇඟ ඇතුලේ තියෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ ආලෝකේ නැත්තම් පේන්නේ නැහනේ. පේනවා කියන්නේ මත් ඇහැට නෙමෙයිනේ. එහෙනම් පේනවා කියන්නේ මේ පේන බවට කියන්නේ ඒ මත් ඇහැ මරුණු කෙනාටත් තියෙනවා. එහෙනම් මරුණු කෙනාටත් පේන්න ඕන නැහැ. එහෙමනම් ඇඟ ඇතුලේ හිතක් තියෙනවා නම් කළුවරෙත් පේන්න ඕනනේ. එහෙමත් නැහැ. එහෙනම් ආලෝකයක් තියෙනකොට නම් මේක වෙන්නේ. එහෙනම් කණ්ණාඩියක් කියලා බැලුවොත් පේනවා. ආලෝකයක් තියෙනකොට කණ්ණාඩියෙන් එළියේ තියෙන දේවල් පේනවා නේද? එහෙමයි. ඒ විදිහම තමයි අපේ ඇහැ. එළිය ආලෝකයක් නැත්තම් පේන්නේ නැහැ.
ඒකයි මේ ප්‍රතිබිම්බයක් තමයි ඇහැට වැටෙන්නේ. ඒ ප්‍රතිබිම්බය ඇඟ ඇතුලේ කණ්ණාඩිය ඇතුලේ මුකුත් නැහැ. කණ්ණාඩිය ඇතුලේ මුකුත් නැහැ. ඒ වගේ අපේ ඇහැ ඇතුලේ මුකුත් නැහැ. එතකොට හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරෝධ නිරුද්ධ. හේතු තියෙනකොට තියෙනවා නැතිනකොට නැහැ. මේ ප්‍රතිබිම්බය තමන් හැදුවෙත් නැහැ වෙන අයෙක් හැදුවෙත් නැහැ. සත්වේ පුජ්‍යලයක් කරනවා නෙමෙයි. හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරෝධ නිරුද්ධ. දැන් මෙතනදී කියන්නේ නහිදං අත්ත කතම් බිම්බන් නහිදං පරකතං අග. මේ ප්‍රතිබිම්බය තමන් හැදුවෙත් නැහැ වෙන අයෙක් හැදුවෙත් නැහැ. සබාදාම හේතු තියෙනකොට තියෙනවා නැතිනකොට නැහැ. ආලෝකයක් තියෙනකොට කණ්ණාඩියේ දෙයක් වැටෙනවා. ආලෝකයක් නැත්තම් නැහැ. පේනවා කියන්නේ ඔය උපමාවක් එක ආයතනයක් ගත්තේ. එතකොට ඒ ඇඟ ඇතුලේ හිතක් තියෙනවා කියලා කියන්න බෑ. ඔය සිත කියන එක ශක්තිය ඇතුලේ සකස් වෙයි. ඒක හරියටම සිරසයි. සිරස දැන් එළිය හැමතැනම තියෙන්න එපා. ඔය නාලිකා ගොඩාක් තියෙනවනේ එංගලන්තේ. තව විශාල නාලිකා ප්‍රමාණයක් තියෙනවනේ. නේද? දැන් ඕවා අහුවෙනවනේ ඉතිල් එකෙන්. නමුත් දැන් මෙතකොට මේ එළිය අපිට එහෙනම් සිරස පේන්නේ පැස් දෙකට පේන්නේ තරංග ශක්තිය. අපි කතා කරන. අනේ ශක්තිය ඇතුලේ තමයි මේ සිතත් හටගන්නේ. ඒකයි කිය චිත්ත තරංගයක් කියන්නේ. ඒ කියන්නේ අපි හැමෝම මෙහෙම හිතන්නත් පුළුවන්ද සමා වෙන්න? ඒ කියන්නේ සවිඥානික කයක් තුල මේ ෆ්‍රීකවෙන්සි එක ටච් කරනවා. එහෙම වෙන්නත් පුළුවන්. දැන් සවිඥානිකය කියන්නේ කොහොමද? කය ඒ කියන්නේ දැන් අපිට දැන් හුස්ම වැටෙන හුස්ම එන අර ඒ ජීවයක් තියෙන ඒ සිත කියන එක වැඩ කරන. එතකොට මේ ගස සවිඥානිකද? නැහැනේ. එහෙනම් කයත් ගසමයි. ඒකනේ දැන් සිත නැත්තම් කය පුච්චලා දාන්න. සිතනේ මැරෙන්නේ කය නෙමෙයි. කය නෙමෙයි සිත. එහෙනම් මේ සිත කියන්නේ ආරෝපණය. ආරෝපණය කියන්නේ අර ඇති වෙන ශක්තිය කරන්ට් එක. මිලිවොට් පහක කරන්ට් එකක් ඇති වෙනවා වේගෙන් ස්පාර්ක් වෙන හින්දා. මේ සිත කියන එක ආස්වාද ප්‍රාස්වාද වෙනකන් හුස්ම වැටෙනකන් වේගයෙන් ප්‍රසාද ටික ස්පාර්ක් වෙවි තියෙන්නේ. ඒක නිකන් කර්මාන්ත ශාලාවක් වගේ. හાર્ට් එක වැඩ කරනවා කේශනාලිකා ඔස්සේ රුධිරය යනවා. එහෙන් පෙනහල්ල වැඩ කරනවා මේ ඔස්සේ වායු ධාරාව යනවා. ඒ ඔස්සේ මුළු කයම උණුසුම සීතලට මේ හැම සෙන්සර් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මුළු කයම. තද ගතිය උණුසුම සීතල තේරෙනවනේ. පහස. එතකොට ඒ වගේම තමයි ඇහැට වර්ණේ ස්පාර්ක් වෙනවා. කනට ශබ්දේ ස්පාර්ක් වෙනවා. ඒ වගේම තමයි අපි දැන් සම්මුතිය තුළ කතා කරන්නේ ඇස කන කියන්නේ නැත්තම් ඒ මත් ඇහැට නෙමෙයි. නමුත් මේ ආයතන හරහා මුළු කයම ඒ කියන්නේ මේ මුළු බොඩි එකම බලනකොට සෙන්සර් එකක්. සෙන්සර්ස් විදිහට ක්‍රියාත්මක වෙනවා. වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස. ඒතකොට මේක හැම මොහොතම ස්පාර්ක් වෙනවා. හුස්ම වැටෙනකන් සිද්ධ වෙනවා. හුස්ම නැවතුනොත් ස්පාර්ක් එක නවතිනවා. හැබැයි ස්පාර්ක් වෙනකන් සිතක් තියෙනවා. ස්පාර්ක් එක නැවතුනොත් සිත නැහැ. ඒ කියන්නේ හුස්ම වැටෙනකන් ස්පාර්ක් වෙනවා. ඒ ස්පාර්ක් වෙනකන් එතකොට අපේ සිතක් තියෙනවා. හැබැයි සිත කියන එක බලනකොට ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙන එකක්. සිත කියන්නේ පවතින එකක් නෙමෙයි. අවුත්තා සම්භූතං උත්හානම් භවිතත්. ඒ කියන්නේ මේ සිත ස්පාර්ක් එකක්. අපි මේ සරල කරලා කතා කරන්නේ නැත්නම් පාලි වලින් කියන්න ගියොත් ඔබතුමී කිව්ව තේරෙන්නේ නැහැ කියලා ඒක නිසා තමයි කිව්වේ නැත්තේ වැඩිය. මේ සිත කියන්නේ ස්පාර්ක් එකක්. ඒ කියන්නේ මේ සෙන්සර්ස් ටික අර වාහනේ සෙන්සර්ස් වගේ. වාහනේ ඉස්සරහා සෙන්සර්ස් කැම එකෙන් පේනවා. ඒ වගේම තමයි අපි පසුපස සෙන්සර්ස් වලින් අපිට පේනවා ඉස්සරහා නේද? විෂුවල් එකෙන් පේනවා නේ. එතකොට ඒ එන්නේ ඔක්කොම සෙන්සර්ස් වලින් තියෙන හින්දානේ. ඒ කියන්නේ කැම් එකෙන් තියෙන හින්දා ඒ ටික පේනවා. නමුත් වාහනේ සෙන්සර් එක කොහොමද කියනවා නම් කවුරු හරි ලොක් කරපු වෙලාවට රිමෝට් එකෙන් නම් තියෙන්නේ ලොක් කරපු වෙලාවට කවුරු හරි ළඟට ආවොත් ටීන් ටීන් කියලා කෑ ගහනවා නේ. එතකොට ඒ සෙන්සර් එකට අහු වෙනවා නේ. ඒ වගේම එන්ජින් එකටත් සෙන්සර් එකක් තියෙනවා. හැමතැනම සෙන්සර්ස් තියෙනවා. වාහන සමහර වාහන වර්ග වලට වෙනස් වෙනවානේ. අපි දැන් මේ බොඩි එකත් අන්න ඒ වගේ ස්වභාවයක් තියෙනවා. මේ බොඩි එකෙත් සම්පූර්ණ මේකෙන් කියනකොට තේරෙනවා නේ සෙන්සර් එකක් විදිහට තියෙනවා. සෙන්සර්ස් ඒ කියන්නේ මේකේ වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස. මෙන්න මේවා. ඒ මොහොතේ දැන් අපි තුමු දැන් ඔබතුමී ඉන්න තැන දැන් ඔබතුමිය එළිය බලනකොට ඔබතුමීට මොකද්ද පේන්නේ? ඔබතුමිය ඉස්සරහා මොනවද පේන්නේ? මම එළියේ ඇත් කියන්නේ බේදරින් පිට එළියේ බලනකොට නම් මම ඉන්නේ තැන ගස් කොළන් තියෙනවා. එතකොට පාරේ වාහන මට මෙහාට යනවා. ඔව් දැන් ඔය ඔබතුමිය ඔය කතා කරන හැම එකේම වචනයක් තියෙනවානේ, શબ્දයක් තියෙනවානේ. ඔව්. දැන් શબ્දයක් නැති, වචනයක් නැති එකක් කියන්නේ. එහෙම දෙයක් කියන්න බෑ. ඒකට හේතුව තමයි අපි නේ පේනවා නෙමෙයි හිතනවා. හිතුවිලි දකින්නේ.
චිත්තයක්. චිත්තයක් කියන්නේ ශබ්දයක් දකින්නේ. ඇස් දෙකෙන් දකින්නේ ශබ්දයක් කියලා හිතන්න පුළුවන්. ඇයි ওই ශබ්දයන්නේ වචනයක් කියන්නේ මේසේ කියන්නේ ශබ්දයක් පුටුව ශබ්දයක්. නමුත් ඒක වර්ණයක්. වර්ණයි ශබ්ද එකතු වෙන ගත්තාම මේ චිත්තය කියන එකෙන් නිර්මාණය වෙන්නේ. චිත්තය තනියෙන් නිර්මාණය කරන්න බෑ. හැමතිස්සෙම ශබ්දයේ වර්ණයයි තියෙනවා. එහෙමයි. එතකොට දැන් ওই ශබ්ද ටික මකලා බලන්න එළියේ. මේසේ පුටු ඇඳ කියන නම් ටික මකන්න. මකලා බලන්න. එතකොට චිත්‍රයක් විතරක් වෙනවා. අර කොලේක චිත්‍රයක් ඇඳාම ඒ කොලේ මුකුත් නැති බව අපිට අවබෝධයි. එහෙමයි. අන්න ඒ වගේ. ඒක තමයි පරම සත්‍ය. ඒ කියන්නේ ශබ්ද වර්ණ වෙන් වුණොත් නිවන් දකිනවා. එහෙමයි. එහෙමයි. දැන් නම් ටික මැකුවොත් ඇත්ත පේනවා. ඇත්ත නම් දෙයක් නැති බව. නැති බව. ඒක තමයි අර මාව දැන් ඇත්තටම මගේ කය දැන් මට දැනෙනවා නිකන් රොබෝ කෙනෙක් වගේ. රොබෝ තමයි ටර්මිනල් වගේ. ඔව් ඒක නිකන් ඒක තේරෙන්නේ නැහැ මම එක්ස්ප්ලেইন කරන්න. ඔව් ඒක තමයි. ඒ කියන්නේ දැන් සිතනේ මැරෙන්නේ. සිත මැරුණොත් කයෙන් වැඩක් නැහැනේ. කය ඒකනේ පුච්චලා දාන්නේ. ඕන මොහොතක පොඩි දරුවෙක්ගේ හරි සිත නැත්තම් කය වල්ලා දානවා. එහෙමයි. එතකොට අපි මේ ඉන්නවා කියන්නේ ජීවත් වෙනවා කියන්නේ ආත්මය කියන්නේ ඔක්කොම කියන්නේ සිතටනේ. එහෙමයි. සිත නැත්තම් කයෙන් වැඩක් නැහැනේ කියන්නේ. නේද? එහෙමයි. එතකොට ඇත්තටම මේක රොබෝ කෙනෙකුයි හරියට නිකන් ඒ රොබෝ ඒ සකස් වුණු අර නිකන් ආරෝපණයක් තමයි සිත කියන්නේ. අර සෙන්සර්ස් වලින් ඒ සකස් වෙන ස්පාර්ක් එකට තමයි සිත කියන්නේ. ඒ ස්පාර්ක් එක නැවතුනොත් අපිට ඒකේ ගනුදෙනුවක් නැහැ. ඒක නිකන් ගලක් වගේ. එතකොට මේ ඔක්කොම දීලා තියෙන්නේ මේ සෙන්ස් ස්පාර්ක් එකටයි බලනකොට. එතකොට මේ සිස්ටම් එක තමයි අපි හඳුනා ගන්න ඕන. මොකද්ද මේ වෙන්නේ කියලා. හැබැයි මේ ස්පාර්ක් එක එතනම ඇතිලා නැති වෙනවා. පවතින්නේත් නැහැ. දැන් වේගෙන් ස්පාර්ක් වෙනවා. අර ලයිට් එක ඇතුලේ අර නිවි දැල් වෙන්නේ අර වේගෙන් ස්පාර්ක් වෙනවා කියලා අපි කියුවේ නෙගටිව් පොසිටිව් වයර් දෙක ගෑවෙනවා කියලා. එතකොට ඒකේ ආලෝකයක් එනවා කියලා ඒකයි කියලා බල්බ් එක. නේද? අර ඉස්සර ලංකාවේ තිබුණු බල්බ් ගැන මේ කියන්නේ. නේ ඔබතුමිය කොච්චර කාලද එංගලන්තෙට ගියේ? දැන් අවුරුදු 20ක් විතර. එහෙමද? හොඳයි. එතකොට ලංකාවේ මතකයි නේද එහෙම බල්බ් එකක් නේ තියෙන්නේ නේ? එහෙමයි. අර දඟරයක් තියෙන බල්බ් එක ඇතුලේ. ඔව් ඒක වයර් දෙක දෙපැත්තෙන් ස්පාර්ක් වෙලා තමයි ආලෝකය එන්නේ. ඒකයි කියන්නේ මේ දෙපැත්තෙන් නෙගටිව් පොසිටිව් දෙක ස්පාර්ක් වෙනවා. ඒකෙන් තමයි බල්බ් එක පත්තු වෙන්නේ. ඒකෙන් අපි ආලෝකය තමයි අපේ ආත්මය කියන්නේ. ඒ උපමාව. එතකොට මේ ස්පාර්ක් වෙන්නේ වර්ණේ, ශබ්දේ, ගඳ. හැබැයි මේ ස්පාර්ක් වෙනකොට දැන් මෙතන තියෙන දේ තමයි අපිට තියෙනවා වගේ දැනෙන එක. මිලිවොට් 5ක් කරන්ට් එකක් උපදිනවා. රූපන්තිකෝ ආවස රූපං කියේ ඕකටයි. ඒ කියන්නේ රූපනේ නැවත රූපණය කියන්නේ ස්පාර්ක් වෙනවා කියන එක. ස්පාර්ක් වෙනවා වේගෙන්. දැන් බිත්තිය දිහා බලන් ඉන්නකොට ඒකයි චිත්තක්ෂණ කෝටි ගණක් පහළ වෙනවා කියන්නේ. ඒක සම්පටිච්ඡන සම්තින වර්තමාන ජවන් කියන්නේ ස්පාර්ක් වෙන එක. ස්පාර්ක් වෙන එක තුල අපිට ආරෝපණයක් එනවා. කරන්ට් එකක් උපදිනවා. මිලිවොට් 5ක. ඒකෙන් තමයි සුසුඤ්ඤාවස්සේ ඔය කරන්ට් එක දුවන්නේ. ඇඟේ. ඒකෙන් තමයි අතපය උස්සන්නේ, වැඩ කරන්නේ. ඒ ස්පාර්ක් එකෙන් තමයි මේ ඔක්කොම ජෙනරේට් වෙන්නේ. ඒකයි බයිසිකල් ඩයිනමෝ උපමාව ගත්තේ. එතකොට මෙන්න මේ ස්පාර්ක් එක බලනකොට අර පොඩි දැන් ඉපදින තැනට ගියොත් කොතනින්ද පටන් ගත්තේ කියලා පුංචි දරුවා ප්‍රභාස්වරයි එතන මුකුත් දන්නේ නැහැ. එතන ස්පාර්ක් එකේ එතන තමයි මුලින්ම දෙයක් දැනගන්න තැනයි ස්පාර්ක් එක. ඒ කියන්නේ ස්පාර්ක් එක කියන්නේ සංඛාරා. සංඛාරා කියන්නේ පොත. පොත කියන්නේ සංඛාරා මේසේ. සිතුවිල්ල. සිතුවිල්ල තමයි සංඛාරා කියන්නේ. දැන් බර වචන ඕනේ නැහැ. අපි සිතුවිල්ල කියමු. එතන අරමුණනේ හැම මොහොතේම අරමුණක් එනවනේ. ඒකනේ සිතුවිල්ල කියන්නේ. එතකොට සිතුවිල්ල තමයි සංඛාරා. දැන් එතකොට සිතුවිල්ල කියවම පහසුවෙන් අපිට මේක තේරෙනවා. එතකොට පුංචි දරුවාට මුලින්ම එන සිතුවිල්ල අම්මා. හරිනේ. ඊට පස්සේ තැඹිලි. ඊට පස්සේ ඕන දෙයක් ගන්න පුළුවන්. කහ පාට, රතු පාට ඔක්කොම සිතුවිලි. අර මොන්ඩිසෝරි යනකොට උගන්වනවානේ. එළියේ රතු පාට කෝට් එකකින් පේන්නනවා. මේ රතු පාට, රෙඩ්, මේ yellow, කහ පාට. මේ ඊට පස්සේ ඕවල්, ට්‍රයැන්ගල් ඔක්කොම ශබ්ද දදා පෙන්නනවානේ වර්ණ වලට ශබ්ද වලට එකතු කරන එකනේ ඉගෙන ගන්නවා කියන්නේ. වර්ණ ශබ්ද එකතු කර මනස දානවා. වැටෙනවනේ. එතකොට එතන කැමරාවෙන් අර ෂොට් එකක් ගන්නවා වගේ අර ටච් ගාලා ගන්න අන්න ඒ වගේ දැන් අර ඉස්සරම කැමරාවේ එක පින්තූරයයිනේ. ඊට පස්සේ රීල් එකක් දැම්මා. ඊට පස්සේ පින්තූර ගොඩාක් ගත්තා. ඊට පස්සේ ඒක වේගෙන් ඇරලා ෆිල්ම් එකක් හැදුවා නේ. අර ෆිල්ම් එක හැදුවේ කාටුන් එක හැදුවේ එහෙමනේ පින්තූර ගොඩාක් වේගෙන් යවනවනේ ප්‍රොජෙක්ටරේ. එතකොටනේ කාටුන් එක පේන්නේ නේ. අර මුලින්ම එහෙමනේ හැදුවේ කාටුන් නේ.
එතකොට අන්න ඒ වගේ දැන් වේගෙන් යනවා ෆිල්ම් එක. දැන් මේ පින්තූර ගොඩාක් යනකොට අපිට ත්‍රිමාණ වෙලා පේනවා. මෙන්න මේ විදිහටම තමයි සංඛාර සිත හැදලා තියෙන්නේ. සිත හැදිලා තියෙන්නේ වේගයෙන් මේ විදිහට. දැන් අර මුලින්ම දැන් අර ගත්ත පින්තූරේ දැන් අර අපි කියපේ මෙතන කොලයක කොටුවක් ඇඳලා ඒ කොලේ මුලින්ම ගත්ත ෂොට් එක තියෙනවනේ කැමරාවේ. ඒ ෂොට් එකේ ශබ්දෙත් තියෙනවා. ස්පාර්ක් වෙනවනේ. වර්ණෙත් තියෙනවා. අම්මගේ වර්ණේ. අම්මා කියන ශබ්දේ. ඒ විතරක් නෙමෙයි අම්මගේ සුවඳ, ගඳ, ඒ උණුසුම, සීතල අර පුංචි දරුවා, ලේ කැටි දරුවා ඒ මුල් ෂොට් එකේ වදිනවා. දැන් අම්මා නැති වුණත් දැන් සමහර අපි දන්නවනේ සාරියේ ඉඹලත් අම්මගේ සුවඳ අම්මා මතක් වෙනවා. සාරිය දැන් නේ සුවඳිනුත් අම්මා මතක් වෙනවා නේ. අම්මා මැරුණාට පස්සේ නේ ළමයි අඬන්නේ මතක් වෙලා. නේ එතකොට මේ වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස සියල්ලම අර ෂොට් එක ඇතුලේ තියෙනවා. මුලින් ගත්ත කැමරා ෂොට් එක ඒක චිත්ත කැමරාව. චිත්ත කැමරාවේ පළවෙනි සිතුවිල්ල. අන්න ඒක ඇතුලේ ශබ්දෙත් තියෙනවා, අම්මා කියන වර්ණෙත් තියෙනවා, ගන්ධ, සුවඳ, පහස සියල්ලම තියෙනවා. ඒක තමයි පළවෙනි චිත්ත කැමරාවෙන් ගත්ත ෂොට් එක. ඒක තමයි ෂොට් එක කියන්නේ. හරිනේ? ඒතකොට ස්පාර්ක් එක ඒක. ස්පාර්ක් වෙනවා කියන්නේ මේ ශබ්ද වර්ණ වෙන වෙනම ස්පාර්ක් වෙනව නෙමෙයි. මේ එකට එකතු වෙලා ස්පාර්ක් වෙනවා. එකතු වෙලා. දැන් මේ මොහොතේ ඔබතුමී ඉස්සරහා මොකද්ද පේන්නේ? තියෙන එකක් කියන්නේ මගේ ටීවී එක තියෙනවා. අන්න ටීවී එක කියන එක. එතකොට එතනම ඒක ස්පාර්ක් වෙනවා. ටීවී එක කියනකොට ඒකට රූපයක් තියෙනවා. ටීවී එකේ රූපේ. එතකොට ටීවී එක කියන එක අපිට සංඥාවක් තියෙනවා. මෙන්න මේ වගේ. බිත්තිය කියනකොට බිත්තිය සංඥා වෙනවා. පුටුව කියනකොට පුටුවේ රූපයක් තියෙනවා. පුටුව කියන શબ્දේ තියෙනවා නේ. શબ્දේකුයි රූපේකුයි තියෙනවා. දැන් මේ පැත්තෙන් අඳුනගත්තේ શબ્දෙත් ওই පැත්තෙන් කිව්වේ ටීවී කියලා. ඒතර අපේ ටීවී එක මේ පැත්තෙන් මැවුණානේ. මේකයි මේ කියන්නේ කියලා නේ. එහෙමයි. එතකොට ඒ චිත්තේ ඒ සිතේ ඒ සිතුවිල්ලේ ශබ්දෙකුත් තියෙනවා, වර්ණෙකුත් තියෙනවා, සියල්ලම තියෙනවා කියලා අපි කියන්නේ. ඒකයි මේ ස්පාර්ක් වෙන්නේ ෂොට් එක. ස්පාර්ක් වෙන්නේ කෙලින්ම අර ඒකේ කෙලින්ම මේ පුටුව මේසේ ඇඳ ඔය වගේ ස්පාර්ක් වෙන්නේ. වැටෙනවද? දැන් අපේ ආමුදුරනේ දැන් මේක කෙනෙකුට ওই සම්මාදිට්ඨියට මුලින්මපත් වෙන මොහොතේදී කියන්නේ මට දැනෙන විදිහට ඒ කියන්නේ අපි දැන් මේ බාහිරය එහෙම් පිටින්ම සජීවී කියලානේ අපි හිතන් ඉන්නේ තියෙනවා කියලානේ. ඒතර බාහිරයක් නැහැ කියන එක අපි අර මෝහයෙන් ඉන්න තාක් නොදන්නා කමින් අපි ඒවට ආස කර කර ඒව වැළඳගෙන යනවනේ. එතකොට දවසක දැන් අර මට වුණා වගේ දවසක ඒකේ අවබෝධය කොහෙන් හරි කනට ඇහුණ මොහොතෙන් පස්සේ පිට සින්න අපිට නිකම්ම අපි එතනට වැටෙනවනේ ආන්නේ එතන තමයි චිත්තක ලෝකෝ ඒක තමයි අත්තටම සෝතාපන්න මාර්ගයට එන්නේ එතනින්. ඒ කියන්නේ ඒක මොහොතක් හරි කෙනෙකුට හරි ඇහුනොත් ඒ කල්යාණ මිත්‍රා කියන්නේ සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්ගේ පණිවිඩය. එහෙම නැත්නම් ඒක ඉන්න පුළුවන් ආකාර තියෙනවා ඔබතුමී කිව්වා වගේම. ඒ කියන්නේ අට දැනෙන්න ගත්තොත් මෙහෙම ලෝකයක් නැහැ කියලා මේක බොරුවක් කියලා එතනම එනවා. සාමාන්‍යයෙන් දැන් ලෝකයක් තියෙන බවට තමයි සාමාන්‍යයෙන් අපිට මේ ආත්මය කියන එක තියෙන්නේ එතනමයි. ඒ කියන්නේ කණ්ණාඩියට දෙයක් වැටෙන්නේ බාහිර දෙයක් තිබ්බොත්නේ. ඒ කියන්නේ ලෝකයක් තියෙනවා කියලා ගත්ත නිසායි මමත් ඉන්නේ. මම කියන්නේ ඉන්නේ. ඒකයි පොතෙන්තොර මමෙක් නැහැ කියන්නේ. බාහිර දෙයක් නැහැ කියලා අවබෝධ වෙනකොට මේ පැත්තෙන් Taman නැති වෙනවා. ඒ කියන්නේ Taman ඉන්නේ එලිලා ඉන්නේ බාහිර ප්‍රතිබිම්බයකමයි. ඒ කියන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා හිතන කමම තමයි ආත්මය කියන්නේ. ආත්මය කියන්නේ මේ ශරීරයක නෙමෙයි. ශරීරේ කණ්ණාඩියෙන් දැකපු රූපයක්. ඒකත් බාහිරෙන් දකින්න. ඒ දැන් S2 ගලවලා අනිත් පැත්තට හරවලා බලන්න බෑනේ. අපි දකින්නේ කණ්ණාඩියෙන්නේ. ඒක කණ්ණාඩියත් බාහිරනේ තියෙන්නේ. පොත තියෙන්නේත් බාහිරනේ. දැන් පොත කියලා දෙයක් බාහිර අපිට හම්බ වෙන්නේ නැහැ. නමුත් සිතෙත් පොත කියලා දෙයක් නැහැනේ. සිතක භෞතික දෙයක් තියෙන්න බෑනේ. එහෙනම් මෙන්න මේකම තමයි බාහිර නැති වෙනකොට මේ පැත්තේ හිතත් නැති වෙනවා. එහෙමයි. දැන් ඒ වගේම අපි හාමුදුරුවනේ දැන් මේක මට දැනෙච්ච විදිහේ එකිනෙකාට ඒක වෙනස් වෙනවා. දැන් මට ඒ බාහිරින් දේ නැහැයි කියන එක මට කවදාවත් ඇහිලා තිබුණේ නැහැ. මට ඒක අලුත්ම සීමක් වෙලා තමයි මාව දෙදරලා ගියේ. හැබැයි මම මේ දේ මගේ සහෝදරයන්ට කියනවා මේ බලන්න මේ බාහිරින් දෙයක් නැහැනේ. මේගොල්ලන්ට එකයි ගානක්වත් නැහැ වගේ. ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැත්තේ ඒ ක්‍රියාවට ඔය ඒ කියන්නේ දැන් කල්යාණ මිත්‍රයා කියන්නේ මේ කෙනෙක්ගේ විදියට තමයි ඒක අවබෝධ කරගත්ත කෙනෙකුට ඒ කෙනාගේ විදිය බලලා කීමේ හැකියාවක් තියෙනවා. එහෙම ප්‍රත්‍යක්ෂ ඥානයක් තියෙන කෙනෙක්ට
ඉස්සරහා ඉන්න කෙනාගේ ඒ ඉරියව් ස්වභාව අනුව විතක්කේ දිහා බලලා එයා කොතනින්ද එයාට මේක දෙන්න ඕනි කියලා එතනින් දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම නැතුනොත් එයාට ෂොක් එකක් අර පටාචාට දැන් වුණා වගේ වෙන්න ඕනේ. ඒ කියන්නේ පටාචාට ළමයි නැති වෙලා මහත්තයා නැති වෙලා ගෙවල් දොරවල් නැති වෙලා අම්මා තාත්තා නැති වෙලා තේරෙම නැති වෙනකොට පටාචාට තේරෙන දෙයක් නැහැ කියලා. ඔව්. ඒක පටාචාර නිවන් මාර්ගට එනවා. ඒකම තමයි මට අපේ හැමදෙන්නේ මාස 6ක් විතර ඔළුව හිරි වැටිලා වගේ තිබ්බා මේක අහුවට පස්සේ. පුදුමාකාරයෙන් මට දැනෙනවා මම පොළවේ අඩිය තිබ්බට නිකන් යන්නේ අමුතු පාවෙනවා වගේ අමුත්තා. ඒ කියන්නේ මේ ධර්මය ඇහෙනකොටම ඔබතුමිය වෙනස් වුණා කියන එක නේ. උනා මම ඒත් මගේ අක්කට මගේ සහෝදරයන්ට මට වෙන්න තියෙන දේ එකපාරටම වුණා මොකක් හරි මගේ ඔළුව ඉරි වැටලා තියෙන්නේ ඒක මට ඔබතුමිය මේ දේශනේ අහනකොට මෙහෙම දැනුණාද? ඔබ වහන්සේගේ දේශන අහනකොට තමයි මේ தත්ත්වයටපත් වෙන්න ගත්තේ. දැන් මම කියපු ස්වරූපේ ඒ කියන්නේ මාව දියවිලා විනාශ වී කුඩු වෙලා ගියේ. කුඩු වෙලා යනවා. දැන් අර බාගෙට හෙලවිලා තීච්ච එක දැන් නිකන් කුඩු පට්ටම් වෙනාම යනවා වගේ. දැන් හැබැයි දැන් ඉන්න තැන හොඳයි නේ. හොඳයි කියන්නේ දැන් ඇත්ත මොනද? ඒ කියන්නේ දැන් මේ මෙහෙම දැන් අපි දන්නවනේ කණ්ණාඩිය මොකුත් නැහැ කියලා ඇතුලේ. එහෙමයි. අපිට අවබෝධයිනේ. ඒක අවබෝධඥානයනේ. නමුත් සතා සිපාට තේරෙන්නේ නැහනේ. කුරුල්ල ඇවිල්ලා කොටනවා කණ්ණාඩියට සත්තු දඟලනවා කණ්ණාඩිය මොකුත් නැහැ කියලා සතෙකුට තේරෙන්නේ නැහනේ. ඒතර අපි දන්නවනේ කණ්ණාඩිය ඇතුලේ මොකුත් නැහැ කියලා. නැහැ කියලා. ඒක ප්‍රතිබිම්බය කියලා. මේ වගේ ඇත්තටම ලෝකේ බාහිර අපිට මේ පේන එළිය ලෝකෙත් කණ්ණාඩිය වගේම තමයි. ඇත්තටම එළිය ලෝකෙ මොකුත් නැහැ. අපි හිතන එකක් තියෙන්නේ. එහෙමයි. කණ්ණාඩිය ඇතුලේ මුකුත් නැහැ වගේ මෙතන ඇඟ ඇතුලේත් මුකුත් නැහැ බලනකොට මේ ශක්තිය ඇතුලේ තියෙන සකස් වෙන්නේ. මට හරි පුදුමයි අපේ ආමුදුනේ මේක හිතනකොට ඇඟ ඉරි වැටලා යනවා. ඕනේ මේක කෙනෙක් නැහැනේ. මට හරි පුදුමයි. මට මන් දන්නේ මට ඒක අදහව ගන්න බෑ. ඔබ වහන්සේට කියන්නේ මට සමහරකට මං අඬනවා හරියට. ඊට මං මුල් කාලේ හරියට අඬනවා. හරියට ඒ කියන්නේ මම මේ හිතලා නෙමෙයි ඇස් වලින් කඳුළු සට ගහන. ඊට පස්සේ මට ටික කාලයක් යනකොට මට කල්පනා වුණා මේ මම නෙමෙයිනේ අඬන්නේ. ඒ කියන්නේ මේ කයෙන් ඉන්න බැරුවනේ ඇඬෙන්නේ. ඒ කියන්නේ මේ 35 කියලා කිව්වට වතුර බොන්න බෑනේ හිතට. බඩගිනි කිව්වට හිතට බත් ගන්නත් බෑනේ. ඇවිදිනවා කිව්වට හිතට ඇවිදින්නත් බෑනේ. හිත කවදාවත් මුකුත් කරලා නැහැනේ බලනකොට. හිත ආදරය කළත් නැහැ. හිත කසාද බැඳලත් නැහැ. හිතට ළමයිනුත් නැහැ. ඔය ඔක්කොම බොරුවක් වෙනවා හිතට. දැන් ඔය අත ගාගෙනකොට සමහරලාට ඇස්සේ නැති එක්කෙනා කාවත කියවද කියලා දන්නේ නැහැ වගේ තමයි මේ හිතේ ස්වභාවය. මොන තරම් මායාවක්. ඔය අතට දැනෙන්නේ තද ගතියනේ. හිතනවනේ මේ රූපේ මෙයයි කියලා. හිතනවා මිසක් ඇත්තටම රේසලාගෙන ආවනම් වෙනි කෙනෙකුට අත ගන්නවා. දන්නේ ඔව්. ඒ කියන්නේ මේ ඔක්කොම මේ හිතන එක විතරයි. හිතන තැන මුකුත් නැහැ බලනකොට. මේ හිතනවා කියන්නේ මේ සිත කියලා දෙයක්වත් නැහැ. මෙතනම මේ මායාවක්. ඒ කියන්නේ දේ දුන්නක් වගේ. ඒ දුන්නක් වගේ අර ශබ්ද එකතු වෙලා වර්ණ එකතු වෙලා මේක ෂොට් එකක් වදිනවා. ඒ වේගය නිසා දැන් මේක වේගෙන් ස්පාක් වෙනවනේ හුස්ම වැටෙනකම්ම ස්පාක් වෙනවනේ දිගටම. ඒ හැම ස්පාක් එකේම මේක අභිසංකරණයක් තියෙනවා. ඒ කියන්නේ කලින් ස්පාක් එක වුණානේ. ඊට පස්සේ දැනුත් ස්පාක් වෙනවානේ. මේ හැම ස්පාක් එකේම ආරෝපණයක්. අර ලයිට් එක පත් වෙලා වගේ අපි දන්නේ නැතුණාට අපි ඉන්නේ ආරෝපණය වෙලා. ආත්මයක් වගේ අපි එනර්ජි එකක් ඇතුලේ ඉන්නේ. ඒ කියන්නේ ශක්තියක් හැදිලා තියෙන්නේ. ශක්තියක් ඇඟ ඇතුලේම නෙමෙයි. මේ ශක්තියක් අපි ශක්තියක් ජෙනරේට් වෙනවා අපේ. ස්පාක් වෙවි අර විදුලි බලාගාරයෙන් දැන් කරන්ට් එක එන්නේ නැහනේ වතුර වැටුනේ නැත්තම්. විදුලි බලාගාරයෙන් දිගටම කරන්ට් එක එන්න එපායි මෙහෙ කරන්ට් එක තියෙන්න ගෙදර. එතකොට මේ බලාගාරයෙන් නිතරම නිෂ්පාදනය වෙන්න එපා කරන්ට් එක. එතකොට මේ බාහිර තියෙනවා වගේ දැනෙන දැනීම තමයි උද්දීපනේ. බාහිර තියෙනවා කියලා ස්පාක් වෙවි තියෙන්නේ මේ. ඒක තමයි ආත්මය කියන්නේ. ආත්මීය අපිට දැනෙනවනේ මේ මම ඉන්නවා මේ ඉන්නවා කියලා දැනෙනවනේ කියලා. ඒ දැනෙන දැනීම තමයි තියෙනවා වගේ දැනෙන එක. ඒක තමයි මිලිවොට් පහේ කරන්ට් එක උපදින්නේ. අර ස්පාක් එක තුල ඒ ස්පාක් වෙලා තේරම නිකන් කරන්ට් එකක් උපදිනවා මිලිවොට් 5ක. ඒ කරන්ට් එක තුල ආත්මීය ශක්තියක් තියෙනවා බලනකොට. හැබැයි ස්පාක් එක නවතින හුස්ම නැවතිච්ච ගමන් ඔක්කොම ඉවරයි කරන්ට් එකත් ඉවරයි ස්පාක් එකත් ඉවරයි මමත් ඉවරයි ආත්මෙත් ඉවරයි.
ඔක්කොම එහෙමයි. හැබැයි ඒකේ තිබුණු අර ආරෝපණේ අර චිත්ත ශක්ති ස්වභාවයේ සිරස වගේ තව තැනක අසුවේ. ඕක සිරස වගේ ෆ්‍රීකවන්ස් වෙනවා. දැන් මෙතනින් දැන් කතා කරන එක ඔතනට එනවනේ. ඔතන සකස් වෙනවනේ මෙතනින් ඔතනට එනව නෙමෙයිනේ. ඔතන සකස් වෙනවනේ. එතන අංශු සකස් වෙනවනේ. ඇත්තටම කිව්වොත් මේක දැන් අපි සිත ගැනනේ කතා කරන්නේ. මේක මුළු විශ්වයේම තියෙනවා මේ කතාව. ඒ කියන්නේ මුළු විශ්වයේම එකම අංශු ස්වභාවයක් කියලා පෙන්නනවානේ. ඔය ඩාර්ක් මැටර්ස් කියන්නේ. ඔය ඩාර්ක් එනර්ජි කියන්නේ දන්නේ නැහැ නේද මේවා ගැන? දන්නේ නැහනේ. දන්නේ නැහනේ. මුළු විශ්වයේම තියෙන එකම අංශු ස්වභාවයක් කියලා ගත්තොත් ඒවා ඝන වෙලා තමයි ඔය පෘථුවිය වගේ පදාර්ථයක් හැදිලා තියෙන්නේ. ස්පටිකයක් ඝනයක් පෘථුවියක් හැදෙන්නේ ඒ අතරක ඩාර්ක් එනර්ජි තියෙන්නේ. ඩාර්ක් එනර්ජි ඩාර්ක් මැටර්ස් වෙනවා. ඩාර්ක් මැටර්ස් ඊට පස්සේ ඝන වෙලා ඒ කියන්නේ අර බිග් බෑන් කියලා පෙන්වන්නේ ඒකයි විශ්වයේ ආරම්භය පෙන්වන්නේ ඒකයි. ඒ කියන්නේ පෘථුවිය හැදෙන හැටි. ඒ කියන්නේ පරමාණු පිපිරීම අර එකට මේකේ තියෙනවා විශාල පරයයක්යෙන් පැහැදිලි කරන්න කිව්වොත් ඒකම තමයි මේ සිත හැදෙන ශක්තිය හැදෙන්නේ ඒ ක්‍රමයටම තමයි. ඒ කියන්නේ දැන් මේ තරංග හැදෙන්නේ ඒ ක්‍රමයටම තමයි. ඒ කියන්නේ දැන් ඔතන මෙතන කතා කරන එක ඔතන තියෙන්නේ කොහොමද? ඒ කියන්නේ මේ අංශු සකස් වෙනවා. එතන අංශු සකස් වෙනවා. දැන් වතුරට කෙනෙක් පැන්නාම අපි අර කිව්වේ දියවලුළු හැදෙනවා. හැබැයි කෙරෝලේ තියෙන වතුර ඉස්සිලා බිත්තියේ වදින නිසා මැද්දේ තියෙන ජල අංශු යන්නේ නැහැනේ කොහෙවත්. මෙන්න මේ වගේ දැන් මෙතන කතා කරන එක මෙතන අංශු වෙනස් වෙනවා. ඒක මුළු සේරටම බලපානවා. ඒක නිසා තමයි ඔතනත් අංශු වෙනස් වෙනවා. ඔතන ඒක අහු වෙනවා. ඒකට හේතුව මේ විද්‍යුත් මෙවලම් වලින් මේක අල්ලනවා. අල්ලනවා. ඔබ වහන්සේ කියන එක ඒක සත්‍යයක්ම තමයි. මොකද මම ඒක අත්දැකීමෙන් විඳිනවා අපේ හැමදේම. මොකද මට වෙනද කවදාවත් නැති 아무තු ෆ්‍රීකවෙන්ස් එකක් මට දැනෙනවනේ. 아무තු එකක් දැනෙනවා. ඒක මට කාටවත් එක්ස්ප්ලেইন කරන්න බෑ. ඒක මා තුල විශේෂික අර මං කනින් අර ద్వාර වගේ නික 아무තු දෙයක් දැනෙනවා. ඇඟේ ভাইබ්‍රේට් එක. ඒවත් දැනීමක් තියෙන. ඉතින් ඒක තව කෙනෙකුට එක්ස්ප්ලেইন කරන්න බෑ. මේක 아무තු තරංගයක් කියන එක. කනෙක්ටෙඩ් ඒක එක්ස්ප්ලেইন කරන්න බෑ ඒක දැනෙන එකක්. ඒක තමයි දැනෙන ඒකයි සාත්‍වික ධර්මයක් කියන්නේ. සාන්දිටිකයි කියන්නේ ඒකයි මේක තව කෙනෙකුට එහෙම දැන් ලුණු රහ තව කෙනෙකුට කියන්න බෑනේ. බෑ ඒක හරි. ලුණු රහ දැනෙන එක අන්නේ ඒකම තමයි මෙතනත් දැනෙන එකක් තියෙන්නේ. මේ දැනීම තව කෙනෙක්ට කියන්න බෑ වචන වලට ගන්න බෑ මේක. ඒකයි තියෙන්නේ. අන්න මට මහා පුදුමයක් දවසින් දවස මහා පුදුමයක් මේ සෝතාපන්නයි කියන්නේ නියත සම්බෝධි පරායනයි කියන්නේ දුගතියක උපදින්නයි කියන්නේ මේක කලලක සකස් වෙනවා. ඒ කියන්නේ මෙතන හුස්ම ගියොත් මෙතන දැන් මෙතනින් කෝල් එකක් දෙනවා වගේ තමයි. අර දැන් ඔබතුමියගේ රාග දේශ මොහ කියන අර සංඥා ඝනත්වයේ අනුවයි අර ආත්ම සංඥාවේ තීව්‍රතාවය වැඩි නම් ඒ අනිවාර්යයෙන්ම යන්නේ එක්ක තිරියන් ලෝකේ. ඒ කියන්නේ සතෙක්ගේ කලලේ සකස් වෙනවා. එහෙමයි. අර කෝල් එක දුන්නා වගේ තමයි. එතන කෝල් එක ආවා වගේ තමයි. එතන සකස් වෙනවා. එහෙමයි. තේරෙනවනේ? එහෙමයි. ඔව්. එතන සකස් වෙනවා. මේක හරි භයානකයි. ඒ කියන්නේ මේක හරි භයානකයි. ඒක සතර රෝගය කියන්නේ හරි ගින්නක්. ඒ කියන්නේ මෙතන ඔබතුමියගේ ඔය ආත්මීයව තියෙනවනේ දැනෙන ස්වභාවයක්. ඔව්. ඒක එනර්ජි එකක්, ශක්තියක්. අන්නේ ශක්තිය සකස් වෙනවා තව තැනක. මෙතන හුස්ම ගියොත් සකස් වෙනවා. එහෙම. දැන් හුස්ම වැටෙන කන්නේ තියෙන්නේ. හැබැයි ඉපදෙනකොට තිබුණු එක නෙමෙයි දැන් තියෙන්නේ. ඉපදෙනකොට තිබුණු රාග දේශ මොහ ප්‍රමාණය අපි අර කියන්නේ රතු පාට ලයිට් එකක් වගේ. ඒක ලෝභ දේශ මොහ වැඩි වෙනකොට මෙරුම් පාට වෙනවා. ඇහුණා නේද දේශනේ? අහුන්නේ නැද්ද? මට තාම මම පොඩ්ඩයි අහගෙන යන්නේ. හොඳයි. එතන එහෙනම් මෙන්න මෙහෙමයි. දැන් ඉපදෙනකොට මනුස්ස ස්වභාවයේ මේ උපමාවක් රතු පාට ලයිට් එකක් කියලා හිතන්න. එතකොට මේ විඥානේ මනුස්ස විඥාන ස්වභාවය. එතකොට ඒක රතු පාටයිනේ. දැන් රාග දේශ මොහ වැඩි වෙනවා කියලා හිතන්න. දැන් වැරදි කරනවා, හොරකම් කරනවා, ඒ වගේ. එතකොට ඒක වෙනස් වෙනවානේ. රතු පාට මෙරුම් පාට වෙනවා බල්බ් එක. ඊට පස්සේ මෙරුම් පාට තියෙන්නේ සත්තු ගාව. ඒ බල්බ් එක තියෙන්නේ. මෙරුම් පාට සත්තුන්ගේ ඒ විඥාන මෙරුම් පාටයි. එතකොට මෙයා හුස්ම ගියොත් මෙයා මනුස්ස ශරීරයේ තිබ්බට දැන් ඇතුලේ රතු පාට ඒ මනුස්ස විඥානේ නැහැ. ඒක නිසා මෙයා හුස්ම ගියොත් මනුස්ස ලෝකෙක ඉපදෙන්නේ නැහැ. මෙයා අර මෙරුම් පාට නිසා සත්ත්ව ලෝකේ සකස් වෙනවා. අර ෆ්‍රීකවන්ස් එක වගේ මේ උපමාවක් මේක මේ අපිට වෙන දේ රාග දේශ මොහ මේ පෙන්වන්නේ වෙන ඇටි. රාග දේශ මොහ වැඩි වුණා කියමු දැන් මං කොල්ල කනවා ඒ වගේ ඊට පස්සේ මේ මෙරුම් පාට දම් පාට වෙනවා. ඒ දම් පාට වෙනකොට ඒ දම් පාට දැන් මනුස්ස ශරීරයේ තිබ්බට ඇතුලේ දම් පාටයි විඥානේ. සකස් වෙන්නේ. ඒ කියන්නේ ඉරිසියා වෛරය වැඩි. එතකොට මේක තියෙන්නේ පෙරේතයෝ ගාව. අන්න පෙරේත ලෝකේ සකස් වෙනවා.
පෙරේත ලෝකෙගේ දම්පාට තමයි විඥානෙ තියෙන්නේ. ඒතර දම්පාට විඥානයක් තිබ්බොත් මනුස්ස ලෝකේ උස්ම ගියොත් ඒ කියන්නේ සර්ර කූඩු අහිමි වුණොත් නැවත සකස් වෙන්නේ පෙරේත සර්ර කූඩුවක. පෙරේත ස්වභාවයක සකස් වෙන්නේ. එතකොට අපි හිතමු දැන් මෙතන මනුස්ස ශරීරයේම රාග දේශමෝ තව වැඩි වෙනවා කියලා. සංඥා ඝනත්වය, ආත්මීය තීව්‍රත්වය මේ ඔක්කොම එකම කතාවයි. එතකොට මේක වැඩි නම් ඒ කියන්නේ දැන් මෙයා අනන්තරීය පාප කර්ම වල පව යනවා කියෝ. එතකොට තවත් මේක අර දම්පාට තවත් තද වෙලා මේ අසුර ලෝකෙ. එහෙම නැත්නම් මේක තවත් අලු පාට වුණා කියමු. දැන් රතු පාට, මෙරුම් පාට තිරියන් ලෝකේ, දම් පාට പ്രേත ලෝකේ. එතකොට තවත් මැජෙන්ටා වගේ තවත් හද වුණොත් එයා අසුර ලෝකේ. එතකොට කළු පාට වුණා කියමු. දැන් රාග දේශම ගොඩක් වැඩි කියමු. අනන්තරීය පාප කර්ම වගේ කියමු. එතකොට මෙයා කළු පාටයි ඒ ලයිට් එක මනුෂ්‍ය ලෝකයන් නම් කොහොමත් හම්බ වෙන්නේ නැහැ. නිරේ තමයි සකස් වෙන්නේ. ඒ කියන්නේ ලාව කඳු වල පිච්චි මෙරි පිච්චි ඉපදෙන ඒ ගින්න තවත් රාග දේශම ගින්නේ තීව්‍රත්වයට ඒ වගේ ස්වභාවවල සකස් වෙනවා. ඒක ඒ විදිහම තමයි දැන් අපි තුමු රතු පාට ලයිට් එකක් කියලා මේ විඥාන ශක්තිය කියන එක පෙන්වන්නේ මේ හැම සතෙක්ගේ මේ සකස් වෙන ශක්ති ස්වභාවයේ ස්වභාව ටික මේ පෙන්වන්නේ. එතකොට මේ උපමාවක්. එතකොට රතු පාට නම් මනුස්ස ශරීරයේ තියෙන විඥාන ධාතුව ඒක දැන් අපි හිතමු දැන් රාග දේශම තුනී වෙනවා කියලා. බාහිර දෙයක් තියෙනවා කියලා ගන්න හින්දානේ අපිට මේ දෙයක් අපි තණ්හා වැඩි වෙන්නේ. දෙයක් තියෙනවා. සැප විඳින්න ඕනේ. කෙනෙක් ඉන්නවා සැපත් දැනෙනවා අර සතුටක් දැනෙන අර රාගයේ ද්වේෂයේ මෝහයේ වැඩි වෙන ඉරිසියාව වෛරය ඒක මට ගන්න ඕනේ මට ඒක නැතුව ඉන්න බෑ මම මරනවා අර කේන්ති යන්නේ ඒ ස්වභාවවල තමයි සර්පය වගේ උපදින්නේ මානීය මක්කටෝ අතිමානීය කුක්කුරෝ ඔය ධර්මයේ තියෙන්නේ ඒකයි මානෙ නිසා වඳුරෙක් වෙනවා තව ටිකක් මානෙ වැඩි වුණොත් බල්ලෙක් වෙනවා ඒකයි ඒ තියෙන්නේ ඒ රතු පාට මෙරුන් වෙනකොට හැබැයි රතු පාට දැන් රාග දේශම අඩු වෙනවා කියලා හිතමු බාහිර දෙයක් නැහැ කියලා හිතනවා වගේ දැන් මේක සංඥා සුකුම වෙනවා කියලා කියන්නේ ආත්ම සංඥාව දිය වෙනවා කියලා කියන්නේ අන්න එතකොට රතු පාට තැඹිලි පාට වෙනවා දිව්‍ය ලෝකේ ඒක තව ටිකක් එතකොට මෙහා බාහිරින් මිදෙනවා කියමු එතකොට එනවා අය කහ පාට අන්න බ්‍රහ්ම ලෝකේ ඊට පස්සේ තවත් ටිකක් අර එයාගේ අර ස්වභාවය අනුව අපි තුමු සුදු පාට වෙනවා කියලා අන්න සුද්ධාවාස අනාගාමි බාහිරත් කෙනෙක් නැහැ සිතෙත් කෙනෙක් නැහැ දෙයක් නැති බව දකින්නවා අර ජෙනරේට් වෙන එක එන්න අර ශක්තිය ජෙනරේට් වෙන ශක්තිය අඩු වීගෙන යනවා බැටරිය බහිනවා වගේ. අන්න නිවන් දකින්නවා කියන්නේ සම්පූර්ණ ශක්ති ශුන්‍ය වෙලා බැටරිය බහලම යනවා. ඒ කියන්නේ අර රතු පාට, තැඹිලි පාට දිව්‍ය ලෝකේ, කහ පාට බ්‍රහ්ම ලෝකේ, සුදු පාට සුද්ධාවාස දැන් සම්පූර්ණයෙන්ම නිවන් දැක්කා අවරණයි. ශක්ති ශුන්‍යයි. ශක්ති ශුන්‍යයි තමයි ඔබතුමිය දැන් ඔය අත්විඳ ඉන්නේ ශුන්‍යතාව. ටිකෙන් ටික ඒක දැනි ඇති වෙවි තියෙන්නේ. නමුත් ඔබතුමියට තාම ගලප ගන්න ඕනි කමක් තියෙනවා. ඔබතුමිය පොඩ්ඩක් හිර වෙලා ඉන්නවා ආත්ම සංඥාව ඔබතුමිය නැදෙන ස්වභාවය දැනෙන්න යන්න ඕනේ ඒක මිදි යන්න ඕනේ හැබැයි ඔබතුමිය සුගති පැත්තට හැරලා තියෙනවා ඒ කියන්නේ දැන් ඔබතුමිය දුගතිය පැත්තට යන්නේ නැහැ ඒක ඝන වෙන්නේ නැහැ සංඥාව ඔය ඝන සංඥානේ බැසගන්නේ පහළ ලෝකවල දැන් ඔබතුමිය සංඥා වෙනස් වෙනවා සංඥා වෙනස් වෙනකොට ඔබතුමිය දැන් ওই දිව්‍ය ලෝකේ ඒවා මේ ඔක්කොම ආත්මී ওই විදිහට ගත්තට ඕක ඇවිල්ලා එහෙම හිතන්නත් එපා ඒක එහෙම දෙයක්වත් නෙමෙයි ශක්ති ස්වභාවයක් ශක්ති ස්වභාවයක් කියන්නේ දැන් ඔබතුමිය හීනයක් දකින්නවා කියලා හිතන්න දැන් හීනේ ඉඳිද්දි ඔබතුමිය හුස්ම ගියා කියලා හිතන්න දැන් ඔබතුමිය තාම හීනේ නැගිට්ටේ නැහැ දැන් ඔබතුමිය දැන් එතකොට ශරීරයේ අනිත්‍ය ආදාහනය කළා දානවා දැන් ඔබතුමිය තාම හීනේ ඇතුලේ හිර වෙලා ඉන්නේ ඔබතුමිය දැන් කොහෙද ඉන්නේ ඔබතුමිය ශක්තිය ඇතුලේ හිර වෙලා ඉන්නේ අර සිරස වගේ. එතකොට හීනේ ඇතුලේ හිර වෙන එක තමයි දිව්‍ය ලෝකේ හිර වෙනවා කියන්නේ. ඕපපාතික උප්පත්ති. වයසට යන්නේ ළමයි නැහැ, කන්නේ නැහැ, බොන්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ. කල්ප 80000යි, කල්ප 60000යි, කල්ප 40000යි. ශක්තිය ඇතුලේ පවතින විශ්වයේ පවතිනකන් වගේ. තේරෙනවද? ඒ කාලේ ගොඩක් වැඩි. කල්පෙට දින නියමයක් නැහැ. තේරෙනවද? ඒ ස්වභාව තමයි පෙන්වන්නේ. ඊට පස්සේ දැන් මේ ඔබතුමිය දැන් අන්තිම හුස්ම ගියා කියමු මේ මොහොතේ. යනකොට ඔබතුමියට දැන් සිතක් සකස් වෙනවා නේ ගති නිමිත්ත කම්ම නිමිත්ත කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි රූපයක්ම වෙනවා. ඊට පස්සේ ඒ රූපේ තියෙන ඒ සතෙක් වෙලා උපදින එක. සංඥාව සකස් වුණොත් එතන සකස් වෙනවා. අපි තුමු දැන් දෙයක් තියනවා කියලානේ ගන්නෙ. එතකොට දෙයක් තියෙනවා. එහෙම නැත්නම් වෛරයක්, ඉරිසියාවක් වෙනවා. සර්පෙක් වෙලා උපදිනවා. අර මානියමකට මානිය වැඩි වෙනවා කියන්නේ වඳුරෙක් වෙනවා. අතිමානීය කුක්කුරෝ කියන්නේ තවත් මානිය වැඩිලා බල්ලෙක් වෙනවා කියන්නේ මේ හුස්ම යනකොට සංඥාව සකස් වෙන මොන සංඥාවද? ඒතර සකස් වෙනවා. අපි තුමු ගහක් මතක් වෙනවා කියලා අර වෘක්ෂ දේවතාව. අපි තුමු ගලක් මතක් වෙනවා කියලා බුම්මාට දෙයියේ. අපි තුමු හුලඟක් මතක් වෙනවා කියලා. ඕක ගොඩක් ඒවා කියත හැකි.
ගොඩක් අය බය වෙනවා මෙහෙම කියන්නේ කියෝ. සංඥා ස්වභාවය යනවා සංඥා ස්වභාවයක සකස් වෙන එක. ශක්ති ස්වභාවය. එහෙමයි. හිතා ගන්න බැරි තරම් පැහැදිලි කරන්න පුළුවන්. ඒක හරියට නිකන් මේ මේක සත්‍ය කතාව අපි මේ කියන්නේ. මට හරිම ආසයි වහන්සේත් එක්ක මෙන්න මේ සාධර්ම සාකච්ඡාවල් අහන්නත් ආසයි කතා බහ කරන්න. ස්වාමින් වහන්සේ ඒ අර අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මට අර එහෙම වුණා පස්සේ ඉඳලම මට නිින්දක් නෑනේ ස්වාමින් වහන්සේ. ඒක තමයි හේතුව. මම නිදාගත්තයි කියලා අර වෙනදාර හොඳ තද නිින්ද ගිල නැගිටින එහෙම කන්නේ දවලුයි රැයි දෙකම එකක් වෙලාද. මම මේක හරිය ඒ වුණාට මට මහන්සියක් නෑ දවල්ට. මහන්සියක් නෑ. ඒක තමයි ඔබතුමීගේ වෙනස. අපිට නම් අවබෝධයි. නමුත් ඔක කවුරුත් එහෙම දන්න ඒ කියන අවබෝධයක් තියෙන කෙනෙක්ට අර වෙන කෙනෙක්ට ඔක තේරෙන්නේ නෑ. කවුරුත් කිව්වට ඕක ලෙඩක් කියන්නේම නෙමෙයි. ඕක ඇවිල්ලා ඇත්තටම ඔබතුමියට හොඳයි. ඔබතුමියට සත්‍ය කරා ඔබතුමිය සුගති පරායන වෙනවානේ. ඒ කියන්නේ ඔබතුමිය පටිසෝතයට එනවානේ. ඔබතුමිය දැන් ඔය අනුසෝතය තුළ සසර ගමන නවතින්නයි හදන්නේ. එහෙමද ස්වාමින් වහන්සේ එතකොට අර නිින්ද නැතිකම ඒක එතන ඒ තුල මොකද්ද ඔබ වහන්සේට කියන්නේ මෙහෙම අපි නිදී ගන්නේ අපිට පුරුද්දට. ඒ කියන්නේ අපිට මේ නිදී ගන්නවා කියන එක සිතුවිල්ලක් වෙලා. ඒ කියන්නේ අපි හිතනවා දැන් මේ මොහොතේ මේ වෙලාව නිදී ගන්න වෙලාව. දැන් රැ වෙලා තියෙයි. දැන් නිදී ගන්න. හැබැයි අපිට එහෙම හිතන දෙයක් මිසක් එහෙම දෙයක් නැහැ. දැන් අපිට කාය වෙහසක් තියෙනවා නම් අන්න ඒ වෙහසට අපිට තියෙන නිද්‍රා ගතිය. එහෙම නැතුව අපිට නිදි දැන් අපි ඉන්නේ අපි දැන් හැමතිස්සෙම ඉන්නේ ඇහැරලානේ. එහෙම බලනවා. එහෙම බලනවා අපිට නැත්තවල් නැහැ. අපි වන්දර එළි වෙනකම් වගේ අපි සමහරට දේශනා. අපිට සාමාන්‍යයෙන් එහෙම නිදිමතක් ආවේ නැත්තම් නිින්දක් නැහැ. ඒ කියන්නේ මේ හිතලා නිදි ගන්න එකක් අපි ගාව නැහැ. ඒ කියන්නේ මේක සිතිවිල්ලක් තියෙන්නේ. ඒ කියන්නේ මෙතන ඇවිල්ලා කොහොමත් ස්පාර්ක් එක තියෙනකන් අර ඒකයි අර මේ හීනත් එක. ඒ කියන්නේ ඕක මැෂින් එක දිගටම දුවනවා. එහෙම එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මම ඇඳේ නිදි මම දරුවත් එක්ක මගේ දුව මට 12යි යාට තාම මම එයාත් එක්ක ඇඳේ නිදි. හැබැයි ස්වාමීන් වහන්සේ මට ඒ නිින්ද ගිහිල්ලාද දන්නේ නැහැ. මම ඇහැරලා වගේ මට දැනෙන්නේ. ඒ කියන්නේ මම නිින්ද තුලත් මම ඇහැරලා. ඒ කියන්නේ මම මේ දිනදා ජීවිතේ දැන් මම බණ අහනේවා ඒව කරනවා වගේ. ඊට මම උදේට ගොඩක් යාට දරුවා ඉස්කෝලේ යන ඉඳලාම නැගිටිනත් එක්ක මම කල්පනා කරා මම නිදාගත්තේ නෑනේ. මම ආයෙත් නැගිටලා. ඒ කියන්නේ අපිට මෙන්න අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි මේ Tamanට දැනෙන්නෙම නෑ ගැඹුරු නිින්දට. ගැඹුරු නිින්දට මුකුත් දැනෙන්නේ නෑ. එකක් තමයි අනිත් එක තමයි අඩ නිින්ද තමයි හීන පේන්නේ. ඒ කියන්නේ යන්තම් මත් ස්වභාවයක් තියෙනවා. නමුත් අර එතනත් අර මනෝධාරය වැඩ කරනවා. ඒක නිසා තමයි එතන හීන පේන්නේ. හැබැයි ගැඹුරු නිින්ද කියන්නේ මැරිලා උපදින එකක්. ඒ කියන්නේ එතනදී සංඥා ගැඹුරු නිින්දදී සංඥා නැති නිසා තමයි හීන පේන්නේ නැත්තේ. එතන සංඥාව නැත්තේ නෑ. සංඥාවක් තියෙනවා. නමුත් ඒ සංඥාව ප්‍රකට වෙන්නේ අபிසංකරණය වෙන්නේ. ඒ කියන්නේ සංඥා ප්‍රකට වෙන්නේ. ගැඹුරු නිින්ද සංඥා ප්‍රකට වෙන්නේ. ඒ කියන්නේ මෙතන සංඥා වේදනා නිරෝධයක්නේ අපි නිවන ගන්න ඒ පැත්තටනේ සංඥා වේදිතී නිරෝධ සමාපත්තිය පැත්තටනේ ගන්න. ඒ පැත්තටනේ යන්නේ. ඒ කියන්නේ සංඥා සුකුම වීගෙන යනවා නෙවෙයි සංඥාවනේ අපි අසුරු කරන්නේ. මේ සිත අසුරු කරන්නේ සංඥාවක්. ශබ්ද සංඥාවක්, වර්ණ සංඥාවක්, ගන්ධ සංඥාවක්. ඒ කියන්නේ මේස කියන සංඥාව තමයි සිත ඇසුරු කරන්නේ. පුටුව කියන සංඥාව තමයි සිත ඇසුරු කරන්නේ. එතකොට ඒක රූප සංඥාවක්. ඒක ශබ්ද සංඥාවක්. ඒක චිත්ත සංඥාවක්. චිත්ත රූපයක්. එතකොට ඒක තමයි අපි මේ එළියේ තියනවා කියලා හිතන් ඉන්නේ සංඥාව. ඒක තමයි මේ නිතරම ස්පාර්ක් වෙවි තියෙන්නේ සංඥා ටික. ඒ සංඥා තමයි එතකොට ඒක සිතුවිලි ඒක නැවත විපරිණාම වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් මේ පැත්ත බලනකොට ඒක නෙමෙයි අනිත් පැත්ත බලනකොට ඒක වෙනස් වෙලා නැවත සකස් වෙනවා. මේක ගොඩාක් පැහැදිලි කරන්න තියෙන එහෙම පැහැදිලි කරන්න ගියොත් අතිශය සියුම්. ඒ කියන්නේ ඒ සිද්ධ වෙන සිද්ධිය. ඒ කියන්නේ වේගෙන් දැන් මේ බඹරේ කැරකෙනවානේ. ස්පාර්ක් එක වේගෙන් කැරකෙනවා. දැන් ආරෝපණය වෙලා ලයිට් එක පස් වෙනවා වගේ ස්පාර්ක් වෙනවානේ වේගෙන්. වේගෙන් ස්පාර්ක් වෙනවානේ. ඒතකොට එතන ආරෝපණයක් වෙනවානේ ස්පාර්ක් එක තුළ. ඒ ආරෝපණය ඇතුලේ අර මේ සේරම වේගෙන් අර කැරකෙනවා කියන්නේ බඹරේ අර අபிසංකරණය කියන්නේ. ඒ කියන්නේ බඹරේ කැරකෙනවා බඹරේ විසින් බල ගැන්විලා කැරකෙනවා. මෙන්න මේ වගේ අපිට මේ එන ස්පාර්ක් එක මේ චිත්ත රූප හැම මොහොතෙම සකස් වෙනවා. ద్వාර වලින් නාවත් ඒව නැවත සකස් වෙවි තියෙනවා. ඒක තමයි අපි ආත්මයක් වගේ අපිට මේ ඉන්නෝ වගේ දැනෙන්නේ ওই ස්පාර්ක් එකේ ඉඳලා. ආත්මීය දැනෙන ස්වභාවය ඒකම තමයි
අපි සංඥාවේ ඝනත්වය කියන්නේ. ඒකම තමයි අපි දැන් මොන හරි ඉරිසියාවක්, වෛරයක්, ක්‍රෝධයක් ඒව නැවත නැවත පටව ගන්නවා. චිත්ත චෛතසික රූප නිබ්බාන කියන්නේ ඒක නැවත නැවත පටව ගන්නවා ඒක. අபிසංකරණය වෙනවා. ඒ කියන්නේ පුඤ්ඤාபிසංකාර, අපුඤ්ඤාபிසංකාර, ආනිඤ්ඤාபிසංකාර, අபிසංකරණය කියන්නේ සසර යනවා කියන්නේ. අපි මොකක් හරි දෙයක් මතක් කරනකොට සිහි කරනකොට ඒක නැවත නැවත ඒක ස්ථාවරයක් වෙනවා. ඒක නැවත නැවත පේන්න ගන්නවා. මතක් වෙන්න ගන්නවා. ඒක හීනෙනුත් පේනවා. අනිවාර්යයෙන් මේක සකස් වුණොත් නැවත උපදින ඒ ස්වභාවය. ඒක තමයි මෝහණය කරනවා කියන්නේ. අනිත් ආගම් වල මෝහණය කරනවා කියන්නේ දෙයයන් වහන්සේ ලෝකෙ මැව්වා කියලා දෙයියෝ ඉන්නවා කියන්නේ දෙයියෝ ගාවට යනවා කියන්නේ කියලා හිතට වද්දනවා. වද්දලා දෘෂ්ටිය තියලා ගැට ගන්නවා. රූප පෙන්න කිය මෝහණය කරනවා. මෝහණය තමයි ආගම් වල තියෙන දෘෂ්ටිය. දෘෂ්ටිය ගැට ගන්නවා. ඊට පස්සේ ඒ සංඥාව සකස් වෙනවා. ඒක තමයි ඒගොල්ලන් අදාන්නේ. ඒක බුදුන් වහන්සේ මිත්‍යා දෘෂ්ටි. ඒ කියන්නේ ඒක දුගතිය තමයි වැටෙන්නේ. දුගතියමයි එතන තියෙන්නේ. ඒ කියන්නේ එතන ආත්මයක් තියෙනවානේ. මේ ලෝකයක් තියෙනවා කියලානේ ඉන්නේ. ඉන්න නිසාම ලෝකෙක සකස් වෙනවා. ඉන්නේ ඒ හිතන් ඉන්න හින්දා ඉපදෙන්නේ. දැන් ඔබතුමිය ඔය දැන් මේ ධර්මය ඇහෙනකොට මේ ධර්මයේ තුල කෙනෙක් කුජලයක් ගැන අපි නැති බවනේ පෙන්වන්නේ. අපි මේ සබහාදාමන්නේ පෙන්වන්නේ. ඒක මේ අපි මේ එළියේ තියෙන දෙයක් නැති බවනේ කියන්නේ. මේ ශබ්දයි වර්ණයි වෙන් වුණොත් එහෙම දෙයක් නැහැ කියලානේ කියන්නේ. එහෙමයි. හදාගත් එකක් කියලානේ කියන්නේ. එතකොට මෙතනදී සිද්ධ වෙන්නේ ලෝකයක් නැති වෙනවනේ. ඔබතුමීගේ අසුරේ ලෝකේ බොරුවක් වෙනවනේ. හැදුණු ලෝකේ. බොරුවක්. එතකොට ඒවා කුඩු වෙලා යනවනේ. එතකොට නැවත උප්පත්තියක් නැති වෙනවා. ඒකයි ඒ සම්මා දිට්ඨිය කියන්නේ දෙයක් නැති බව දකින්න එකයි. ඒකයි දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දර්ශනේ දකින්නවා කියන්නේ ඕකටයි. එතකොට දස්සනේන සම්පන්නෝ. කාමී සුයිනෙය්‍ය. ඒ කියන්නේ නැවත මේ බාහිරින් දෙයක් අල්ලගෙන සැප විඳින්න ඒක පස්සේ යන්න සිතේ වාලෙක් වගේ ඒක අල්ලගෙන දුවන්නේ ඒක එන්නේ නැහැ. බාහිර බොරුවක් කියලා දැනනකොට ඒක ඇත්ත වෙන්නේ නැහැ. එතකොට ඒකෙන් සැප හොයන්න යන්නේ නැහැ. අන්න බඩු මුට්ටු වලින් සැප හොයන්න යන්නේ නැහැ. ඔය පුජ්‍යලයෝ එහෙම සැප හොයන්න යන්නේ නැහැ. එතකොට කාමීසු ඉනේය. ගේදා. නහි ජාතු ගබ්බසෙයම් පොරේද. නැවත ගර්භයක උපදින්නේ නැහැ මේ සත්‍ය දැක්කොත් කියනවා කවුරුහරි. නැවත උපදින්නේ නැහැ. ඒ කියන්නේ අනාගාමී කියන්නේ ඒක. මෙතනම මේ ශක්තිය නැති වෙනවා. එතනින් එහාට මොකුත් නැහැ. දැන් ඔබතුමිය හොඳට බලන්න මේ සිතනේ මැරෙන්නේ කය නෙමෙයිනේ. සිත හැම මොහොතෙම මැරෙනවානේ. එහෙමයි. මේ ක්ෂණයක් පාසා මේ සිත ස්පාක් වෙනවා කියන්නේ මේ සිත නෙමෙයි ඊගාව සිත. ඒක නෙමෙයි ඊගාව එක. එතනම ඇති වෙලා නැති වෙලා යනවා. දැන් මේ පැත්ත බලනකොට ස්කන්ධය වෙනස්. බිත්තියක් වේ. මේ පැත්ත බලනකොට පොත පේන එක වෙනස්. එතන නිල් පාට ඒ ස්කන්ධය වෙනස්. එතන සංඥා වෙනස්. ශබ්ද වර්ණ වෙනස්. මේ පැත්ත බලනකොට ශබ්ද වර්ණ වෙනස්. එතකොට ඒතයි මේ එතන ස්පාක් වෙන එකක් සිද්ධ වෙන්නේ මේ. අපි ඉන්නවා කියන්නේ ඕකටයි. දැන් ඔතන මැරෙනවනේ අනිත් සිත ඉපදලා මේ සිත මැරලා ඒ සිත උපදී. ඒ සිත මැරලා ඊගාව හැම මොහොතෙම මැරෙනවා. ඒකයි මරණානුස්සතිය වඩන්න කිව්වේ ඉහළට ගත්ත උස්ම පහළට හෙලන්න කලින් මරණය සිහි කරන්න කිව්වේ. එක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය මරණය හැමුණා මේක. දැන් සම්මුතිය මරණය කියන්නේ තර දාගත්ත වචනයක්, શબ્දයක්, බොරුවක්. අර පොත කියලා කියනවා වගේ, මේස කියලා කියනවා වගේ, අර නම් දැම්මා වගේම අර පොඩි කාලේ අර කෙනෙක් වල්නකොට ඒකට අපි දැම්ම මරණය කියලා. නමුත් දැන් හිත හැම මොහොතෙම මැරෙනවානේ. දැන් එක දිගට තියෙන හිතක් නැහැ. දැන් අවුරුදු 5ේදී බෝනික්කෝ ගැන හිතුවා. අවුරුදු 10ේදී O level A level ගැන. අවුරුදු 15ේදී අවුරුදු 10ේදී පහේ ශිෂ්‍යත්ව ගැන. අවුරුදු 15ේදී A level O level. ඊට පස්සේ අවුරුදු 20ේදී ගෑල්ලාම පිරිළමයා ගැන ඔය ආදරය කරන වයස. ඊට පස්සේ අවුරුදු 30ේදී කසාද බැඳලා දරුවෝ, ගෙවල් දොරවල්, වාහන ගැන හොයනවා. ඊට පස්සේ අවුරුදු 50 වෙනකොට මුණුබුරෝ ගැන හිතනවා. අවුරුදු 60 වෙනකොට දිව්‍ය ලෝක ගැන හිතනවා. ඒතකොට දැන් ඔබතුමියගේ වයස කීයද කිව්වේ? අවුරුදු 7 කීයද? 50යි. දැන් 50යිදී ඔබතුමිය දැන් බෝනික්කෝ ගැන හිතපු හිත දැන් නැහැ නේද? අවුරුදු 5 හිතපු එක. අවුරුදු 10යිදී හිතපු එකක් නැහැනේ 5 ශිෂ්‍යත්ව ගැන. අවුරුදු 15ේදී ඕලෙවල් ගෑලවල් ගැන හිතපු එකක් නැහැනේ. අර අවුරුදු 20ේදී අර කෑල්ලම පිරලම සියද විනාසා ගන්න ආදරය කරන්න කියලා ඒකත් නැහැනේ දැන්. මැරෙන්න හැදුවේ ඒකත් නැහැනේ දැන්. දැන් එතකොට අවුරුදු 30ේදී හිතපුවත් නැහැනේ දැන්. අවුරුදු 50 ඔබතුමිය දැන් හිතන හිත ඔතන මේ මොහොතේ හිතන සිත විතරයි. අර ඔක්කොම සිත එතන මෙරි ඉපදි ඇවිල්ලා තියෙන්නේ. ඒ රූපෙත් දැන් නැහැනේ. අවුරුදු 5 තිබුණු රූපේ වෙනස්. අවුරුදු 15ේදී රූපේ වෙනස්. 20ේදී රූපේ වෙනස් නේද? මෙතන රූපය නාමය සිතයි දෙකම වෙනස් වෙවි යනවා නේ. එතන මේ සිත ඇති වෙනව නැති වෙනව නේ. දැන් එතකොට දැන් මරණය බොරුවක් වෙනවනේ. එක දිගට තියෙන හිතක් නැහැනේ. එකම සිත එක දිගට තියලා මේ මැරෙනවා කියලානේ සාමාන්‍යයෙන් අපි හිතාගෙන හිටියේ.
එහෙමයි. දැන් එක දිගට තියෙන හිතක් නැහැනේ. හැම මොහොතෙම මැරෙනවානේ. මැරෙනවා. එහෙනම් මරණය බොරුවක් වෙනවා. ඒකනේ. එතකොට මැරෙන්න දැන් සිතනේ මැරෙන්නේ කාය නෙමෙයිනේ. සිත හැම මොහොතෙම මැරෙනවා. මැරෙනවා. එතකොට මරබියක් නැහැනේ දැන්. මොකද මැරෙන්න කෙනෙක් නැහැනේ දැන්. ඉන්න කෙනෙක් නැහැනේ. හැම මොහොතෙම මැරෙනවානේ මේ සිත. එහෙමයි. අන්න සදා අමරණීයයි. ඇයි ඒ? මරණය බොරුවක් කියනවා. මර බියක් නැති වෙනවා. සදාතනික සෝයක් දැනෙනවා. දැනෙන්නේ නැද්ද එහෙම? දැනෙනවා අපේ හාමුදුරනේ. මට ඒක හරියට දැනෙනවා. මට ඒක මම විඳින්මින් දැන් අපි මේ මැරෙනවා කියලා හිතාගෙන දුක් විඳින්නේ. සිතුවිල්ලකනේ දුක් විඳින්නේ. ඒක දැනෙනවා අපේ. මං එදා මැරුණා කියලා තමයි මට දැනුනේ. එදා මං අර මේක අහපු දවසේ එදා මැරිලා ආයි ඉපදිලා. දැන් ආයි මැරිලා මේ මොහොතේ ආයි ඉපදෙනවා. වෙන කෙනෙක් තමයි මේ ඉන්නේ. දැන් මේක දකින්නකොට දැන් ඔන්න බලන්නකෝ ඔබතුමිය දැන් මේ මොහොතේ මරුණත් එකයි තව අවුරුදු 5කින් මරුණත් ඒ මරණ මොහොතේ මොහොත විතරයි. දැන් ඔබතුමිය අද කෝල් කරා කියලා හිතන්න. ඔබතුමිය දැන් දැන් අපිට මාසයකට කලින් කෝල් කරා කියලා. අපිට ඔබතුමිය හෙට කෝල් කරා කියලා. අපිට ඔබතුමිය අවුරුදු 5කින් කෝල් කරා කියලා. හැබැයි ওই කෝල් එක ගන්න මොහොතේ මොහොත විතරයි නේ තියෙන්නේ. ඒකනේ. අතීතේ ගිහිල්ලා ඉවරයි. අනාගතේ තාම ඇවිල්ලා නැහැ. දැන් අතීතය ගැන හිතුවත් මේ මොහොතේ සිතුවිල්ලක් විතරයි. එහෙමයි. අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ සිතුවිල්ලක් විතරයි. නේ? මේ මොහොතේ දැන් හිතන සිතුවිල්ලන්නේ අනාගතය ගැන හිතුවත්. නේද? අතීතය ගැන හිතුවත් මේ මොහොතේ හිතන සිතුවිල්ලක්. හැබැයි දැන් මේ මොහොතේ හිතන සිතත් ඇත්ත නෙමෙයි. ඒකත් පවතින්නේ නැහැ. ඒකත් පොත කියලා දෙයක්වත් නැහැ. දැන් පොත ගැන හිතුවත් දැන් මේසෙ කියලා දෙයක්වත් නැහැ. දරුවා කියලා දෙයක්වත් නැහැ. ඒ සිතත් බොරුවන්නේ. බලනකොට පෙර සංඥාවනේ දැනුත් එන්නේ. ඒ කියන්නේ මේ අර දාගත්ත ශබ්ද වර්ණ ටිකක් නෙමෙයි එන්නේ. එහෙමයි. ඒතකොට ඉන්න කෙනෙකුත් නැහැ. අතීතං නාත්තක ඔක පාලි කියන්නේ කියොත් එහෙනම් ගොඩාක් කියද හැකි. ඒ කියන්නේ ඕකට හැම එකටම තියෙන සූත්‍ර කියන්නේ. ඒ කියන්නේ දැන් බලන්න මේ මොහොත විතරයිනේ තියෙන්නේ. මොහොතත් ඇත්ත නෙමෙයිනේ. ඒකයි මේක අකාලිකයි කියන්නේ. තුන් කාලෙම බොරුවක් කියලා කියන්නේ. අපි හදාගත්ත එක සිතුවිල්ලක් තියෙන තුන් කාලෙම. එහෙමයි. තුන් කාලෙම සිතුවිල්ලක්. බලනකොට මේ මොහොතත් ඇත්ත නෙමෙයි. ඒකයි අතීතං නාත්ව ගම්මීය නප්පටික්කං කිය අනාගතං පච්චුප්පන්නං චේ ධම්ම තතවත්‍ර විපස්සති. එතන දකින්න කියන්නේ. වැටහෙනවද? මේ මොහොතට අවදි වෙනවා කිව්වේ ඒ මොහොත පමණි ඇත්ත කිව්වේ අන්න ඒකයි. ඒ මොහොත කියන්නේ බුද්ධක්ෂණය මේ ක්ෂණය විතරයි. ඉහළට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් මරණය සිහි කරන්න කිව්වේ ඒකයි බුදුන් වහන්සේ. මරණානුස්සතිය වඩන්න කිව්වේ ක්ෂණේක මරණය දකින්න. ක්ෂණේක මරණය කියන්නේ මේ ක්ෂණය. එහෙමයි. ක්ෂණයක්වත් පවතින්නේ නැහැ. පවතින දෙයක් නැහැ. අන්න ශුන්‍යතයි. අනිමිත්තයි. නිමිත්තක් නැහැ. මේ මොහොතේන සිතත් ඇත්ත නෙමෙයි. අප්‍රණීතයි. ඒ කියන්නේ දෙයක් නැහැ. එතකොට නිමිත්තක් නැහැ. පොත කියලා දෙයක් නැහැ. මේස කියලා දෙයක් නැහැ. ඒවත් බොරු වෙලා. එතකොට මේ මොහොතේ එන සිතත් ඇත්ත නෙමෙයි. අනිමිත්තයි අප්‍රණීතයි ශුන්‍යතයි. ශුන්‍යත චිත්ත විමුක්තිය. සිතින් මිදෙන තැන චිත්ත විමුක්තියයි. අප්‍රමාණ චේත විමුක්තිය. සිත කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. සාදු අපේ හැමෝටම මට ඒකත් තේරුණා මේ මොහොතේ. ඒක තමයි. උතර සාන්ත ප්‍රණීත සෝයක් දැනන මේ සිතුවිලි හරි වෙහෙසයි. සිතුවිලි අපිව හැමතිස්සෙම වෙහෙසටපත් කරනවා. අපිට හැමතිස්සෙම සිත කියනවා අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ ඉක්මනට කරන්න ඕනේ ඉවර කරන්න ඕනේ. සිත හැමතිස්සෙම අන්තයක්. ඒ කියන්නේ මේ සිතේ ස්වභාවය සිත ඇදිලා තියෙන හැමතිස්සෙම තියෙනවා කියලා පේනවා. දැන් සිතේ ස්වභාවය අபிසංකර වෙනස. අපි ජීවත් වෙනවා කියන්නේ වෙනස. දැන් දවල්ට කාපු එක රැට කන්න බෑ. ඒක හෙට උදේට කන්නත් බෑ. ඒක වෙනස් කරනවා. ඊට වඩා හොඳ එකක් රැට කන්න ඕනේ. දැන් මේ ඇඳුමක් ගන්න හොඳයි කියලා. ආයෙ හෙට බලනකොට තව ටිකක් කනකොට ඒක එපා වෙලා වෙන එකක් හොයනවා. මේ කනවා. මේ ඊට පස්සේ ඒක කන්න බෑ වෙන එකක් කන්නවා වෙනවා. වෙනස තමයි අපි ඉන්නේ ජීවත් වෙනවා කියන්නේ. වෙනස් කර ඉන්නේ. වාහනයක් ගත්තොත් ඒක වෙනස් කරනවා. ගෙදර තීන්ත ගාවත් ඒක වෙනස් කරනවා. ගෙවල් වෙනස් කරනවා. ඇඳුම් වෙනස් කරනවා. ළමයි වෙනස් කරනවා. අන්තිමට මහත්තුරුත් වෙනස් කරනවා. මේ ලෝකේ ඔක්කොම වෙනස් කරගෙන යන්නේ. එහෙමයි. ඒතකොට ඇස කන දිව නාසය වෙනසයි මේ හැමතිස්සම පිනවන්නේ කියන්නේ. ජීවත් වෙනවා කියන්නේ. ඒකම තමයි ජීවත් වෙනවා කියන්නේ. ඒකම තමයි ආත්මය කියන්නේ. වෙනස් කරනවා. වෙනස් වේ තියෙනවා. හැමතිස්සම අපිට නැති වෙනක පේන්න තියෙනවා කියලා පෙන්නනවා. ඒක කියන්නේ අර නිකන් ගහක අර කොළ පිපෙන්නවා, මල් පිපෙන්නවා වගේ, කොළ හැදෙන්නවා වගේ. හැමතිස්සම අபிසංකරණකුත් පේනවා. ඒ කියන්නේ
අලුත් ලෝකයක් අලුත් හිතක් අර වෙනස්සක් බලනවා. දැනෙනවද එහෙම ස්වභාවය? ඔය දේ හරියට හරි. මොකද මම ආපු ගමනේ දැන් මම මේ පැත්තට ගිහිලා කතා කළොත් එළියට බහැලා කතා කළොත් මේ කතාවෙන් මම ආපු ගමනේ මම ආවේ හැම වෙලාවෙම ඒ වෙනස හොයාගෙන. ඒ වෙනස ඇත්ත ඒ කතාව. ඒක තමයි මේ ඇතුළතාන්තයේ තියෙන මේ කියන්නේ කෙනෙකුට හොයා හල්ල ගන්න බැරි තැන. ඒ මොකද මට දැනෙනවනේ මම හැම වෙලාවෙම වෙනස හෙව්වා. මට කොතනකවත් මම තෘප්තියක් වින්දේ නැහැ. එතකොට මට ඒක තිබුණා අපේ හාමුදුරනේ. ඊට පස්සේ මම හැම වෙලාවෙම ගැටෙන අවස්ථාවල හැම වෙලාවෙම සැනසීම හෙව්වා. කොතනද මේ සැනසීම තියෙන්නේ? කොතන මේ කොයි දේ පාටියක් තිබුණත් මොන දේ ටැග් ගන්න ලැබුණත් ඒ වෙලාවට විතරයිනේ කියනන්නේ හැංගීම තිබුණා. කෝදේක ඉවරයිනේ. ඒ කියන්නේ ඒ තැනට යනකම් මම දුවනවා ඒක ලැබුණා. සිතට බෑ නැති වෙන එක දරා ගන්න. සිතට හැමතිස්සෙම තියෙනවා කියලා ඒක තමයි ස්පාර්ක් එක කෝට් එක කරන්ට් එක. ඒ කියන්නේ තියෙනවා කියන ස්පාර්ක් එක තමයි අපි හැමතිස්සෙම මේ ඉන්නවා කියන ආත්මීය එනර්ජි එක තියෙන්නේ. තියෙනවා වගේ දැනෙන එක. ආහාරي කරගන්නේ. ඔව් ඒක තමයි ආහාරය. තියෙනවා කියලා දැනෙන එක තමයි ආහාරය. ඒක අපි හැමතිස්සෙම අපිව පිනවන්නේ. ඒක මේ පාටි දාන්නේ, බර්ත්ඩේ පාටි දාන්නේ. හැමතිස්සෙම දැන් අපිට මේ නැති වෙන ස්වභාවය හැමතිස්සෙම දැන් ඒක වහ ගන්න තමයි අපි අර සතුටු වෙන්නේ හැමතිස්සෙම ඔය පාටි දදා යන්නේ. ඔය එක චේන්ජ් එකට යන්නේ. ඔය එක ඒවා බලන්න යන්නේ. ඔය පිනවන්න යන්නේ හැමතිස්සෙම ඔය තියෙන ගතිය ඇති කරලා ගන්න. ඒක ජීවත් වෙනවා කියන්නේ ඕකට තමයි. ජීවත් වෙනවා කියන්නේ හැමතිස්සෙම අපි ඇති කර පෙන්නනවා. ඇති කර තියනවා කියලා පෙන්නනවා. ඒ කියන්නේ මේක නැති වෙනවා. නැති වෙන දේ දකින්න බෑ. ඒ කියන්නේ දැන් මේ හැම රැලි වැටෙනවා. ඔක්කොම වෙනස් වෙනවා. තේරම නැති වෙවි යනවා. තේරම දැන් සිතක් පවතින ඒකත් නැති වෙනවා. නමුත් තියෙනවා වගේ තමයි. ඔක්කොම ස්ථිරයි කියන හැඟීමක් අපිට තියෙනවා. ලෝකයක් තියෙනවා මමත් තියෙනවා. හැබැයි ඉන්න කෙනෙක් නැහැ. මට හිතෙනවා අපේ හාමුදුරනේ විඥානය කියන දැන් අපි පොළඹවන මායාව එයා දන්නව මේක. එයා මට දැන් දැනෙන දේ මම වැරදි වෙන්න පුළුවන් මම වෙනිකමට කියන්නේ. එයා දන්නව මේක. එයා පුද්ගලයාට අහු වෙන්න දෙන්නේ නැහැ මේකට. අර පුද්ගලයා විසින්ම හොයා ගන්නකම්. කෙනෙක් සත්‍ය විසින්ම මේ දේ හොයා ගන්නකම් මොකද දෙන්නේ නෑනේ පොළඹවන්නේ නෑ. මෙතන අතරම දැන් ඔය කතා කරන දැන් ඔය හැම එකක්ම මේ භාෂාව පවා දෙයක් තියෙන බවට හඟවනවා. මේ භාෂාව පවා කතා කරන වචන පවා ඔය හිතන සිතුවිලි පවා ආත්ම සංඥාවකින් තමයි තියෙන්නේ. නමුත් මෙතන තියෙන්නේ භෞතික න්‍යාය. ඒ කියන්නේ මේක සවිඥානික නෑ අවිඥානිකයි. ඒ කියන්නේ ශබ්ද, වර්ණ, ගන්ධ. දැන් විදුලිය කියන්නේ ආත්මයක් නෙවෙයි. චුම්බක ශක්තිය කියන්නේ ආත්මයක් නෙවෙයි. තරංගය කියන්නේ ආත්මයක් නෙවෙයි. ආලෝකය කියන්නේ තරංග. තාපය කියන්නේ තරංගයක්. එතකොට ශබ්දය කියන්නේ තරංගයනේ හර්ට් 20 20000 ඔය අපි කතා කරා. දැන් සිරස ගත්තත් ඔක්කොම තරංගනේ. එතකොට මේ සේරම දැන් පදාර්ථ මේ එකක්වත් නැහැ ඔක්කොම තරංගනේ. මේ ඔක්කොම ආත්ම කතාවක් කොහෙවත් නැහැ. මේ මෙතනත් ආත්ම කතාවක් නැහැ. මෙතන අපිට අවබෝධ කරගන්න තියෙන සිස්ටම් එක. මෙතන සිස්ටම් එකකින් මේක සිස්ටමැටිකලි සිද්ධියක් තියෙන හැදෙන එකක්. ඒ කියන්නේ මේ ශබ්ද වර්ණ එකතු වෙච්ච ස්පාර්ක් එකක්. අපි මේ ස්පාර්ක් වෙවි තියෙනවා. අපිට ඒක දකින්න ඒ දකින දැන් මේක දකිනවා නම් දැන් මේ අපි හිතනවානේ අපි හිතනවා ලෝකයක් තියෙන බව අපි ආත්මීය ස්වභාවයක් අපිට දැනෙනවා. ඒ දැනීම තුළ අපි ඉන්නවා මේ තියෙනවා වගේ ශක්තියක් අපිට ඉපදිලා තියෙන්නේ. ඒක තුළ තමයි නැවත උපදින්නේ. හැබැයි දැන් මේක නැති බව අපි හිතනකොට අර තියෙනවා කියන ශක්තිය ශුන්‍ය වෙලා යනවා. දෙක එකට ෂෝට් වෙනවා. ඒ කියන්නේ දෙක දැන් තියෙනවා කියන ශක්තිය ඔටෝමැටිකලි අනුශෝතේ ඇති වෙනවා. සාමාන්‍ය සබාධාවෙම හැදෙනවා. හැබැයි දැන් මෙතනදී අපි ආරෝපණය අනිත් පැත්තට හරවනවා නැති බව පෙන්වනවා. පටිසෝතේ ඒ කියන්නේ අපි සත්‍ය පෙන්වනවා කියන්නේ යථාභූත ඥානය කියන්නේ ඒ කියන්නේ ධර්මය කියලා කියන්නේ මේක නැති බව හිතනවා. නැති බව හිතනකොට දැන් හිතනවා තියනවා කියලා අපි හිතනවා නැහැ කියලා. දෙක එකට හැප්පෙනවා. හැප්පුණාම ශුන්‍ය වෙනවා. එතකොට අපි නැවත උපදින්නේ නැහැ. ඔව් එහෙම තමයි වෙන්නේ. මේකයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මෙතන දැන් සිත හැදිලා තියෙන ආරෝපණය තමයි මේ ඔය ආලෝකයේ වගේ බල්බ් එකේ තියෙන ආත්මීය අපිට දැනෙන ශක්තියක්. ඒක ශක්තියක් කියලා අපි පෙන්නන්නේ. ඒ කියන්නේ විද්‍යුත් ශක්තිය, චුම්බක ශක්තිය වගේම ශක්ති ස්වභාවයක්. චිත්ත ශක්තිය කියන්නේ. ඒතර ඒ ස්වභාවයටම තවත් චිත්ත ශක්තියක් හදනව නෑ කිය. තියෙනවා කියන ශක්තිය තමයි චිත්ත ශක්තිය.
ඒකට විරුද්ධව එකක් හදනවා නෑ කියලා. නෙගටිව් පොසිටිව් වගේ. දෙක එකට ස්පාර්ක් වෙලා අන්තිමට ආත්මය නැති වෙලා එහෙමයි. ඕක තමයි මානසිකාරයේ විසින් මානසිකාරයේ দমনය කරනවා කියන්නේ. ඒ කියන්නේ හිත විසින්ම මරනවා කියන්නේ. සිත විසින් මේ කියන්නේ මේකෙන් දෙනවා අනිත් පැත්තට රවට්ටනවා අපිව තියනවා කියලා අපි පෙන්නනවා නෑ කියලා. ඊට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? දෙකම කුඩු වෙලා අන්තිමට අපිට දැනෙනවා අර ලුණු වගේ දැනෙනවා. සරණ දෙකෙන්ම මිදලා සාන්ත සෝයක්. දෙක එකට හප්පවලා අපි පැත්තකට වෙලා බලන් ඉන්නවා වගේ වැඩක් වෙන්නේ. ඒ කියන්නේ රටවල් දෙකක් අර ලෝක යුද්ධය වගේ ගා ගන්නව පැත්තකට වෙලා අපි ඉන්නේ අර රෝමේ අර ගිනි ගනිද්දි වීණාව වැහුවේ. ඒ වගේ දෙයක් එතන සිද්ධ වෙන්නේ. ඉන්නට වතුර බාල්දිය මේ පැත්තෙන් ගහලා පැත්තකට වෙලා බලන් ඉන්නවා අන්තිමට ගින්නක් නැහැ වතුරක් නැහැ. අන්තිමට සාන්ත සුවයෙන් ඉන්නවා වගේම දෙකුත් නැහැ කියලා. ඇත්තටම එහෙම දෙයක් තමයි වෙන්නේ. ඒක තමයි. ඒක නිකන් මේ උපමා කරලා පෙන්නන්නේ අපිට මේ සාමාන්‍ය අපිට අභ්‍යන්තරයට දැනෙන දේ වචන වලට ගන්න එපා මේක කියන්නේ. හැබැයි මේ වචන ඔක්කොම බොරු. මේ වචන සේරම ආත්මයක් පෙන්නනවා. මේ වචනයක දෙයක් තියනවා කියලා පෙන්නනවා. මේ ධර්මදේශනේ සම්පූර්ණයෙන්ම වෙනස් ඔබතුමියත් එක්ක කතා කරපු. මොකද මේකේ සූත්‍ර නැහැ. මේකේ තනිකර සූත්‍ර නැහැ. ඒක කවුරු හරි අහුවොත් ඒ ප්‍රශ්න ගොඩක් දානවා අනිවාර්ය. මොකද අපි සූත්‍ර වලින් පැහැදිලි කරන්නේත් ඒක නිසාමයි මේ ධර්මයේ තනිකරම තියෙන්නේ. ඉතින් ඕන සූත්‍ර වලින් පැහැදිලි කරන්න පුළුවන් මේ ඔක්කොම සූත්‍ර වල තියෙනවා. මේ කියපු හැම එකම සූත්‍ර වල තියෙනවා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංඛාර සමතෝ කිව්වේ ඕක තමයි. ඒ කියන්නේ එමයි සාන්ත එමයි ප්‍රණීත සියලු සිතුවිලි සමතේ වුණු තැන සාන්ත සෝයක් දැනේ කියලා බුදුන් වහන්සේ කියනවා. සබ්බූපති පටිනිස්සග්ගෝ කියන්නේ මේ තාත් අල්ලගත්ත ගොඩ අපි දන්නවා කියලා අල්ලගත්ත ගොඩ ඒ උපාදාන ගොඩ උපදි පටිනිස්සග්ගෝ ඒ උපාදාන ගොඩත් අනිත් පැත්තට ගැලවිලා යනවා කිය. සබ්බූපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඒ කියන්නේ අර නිබ්බිදාව කියන්නේ විරාගය කියන්නේ රහ නැති වෙනවා, අල්ම නැති වෙනවා, නිබ්බිදාවට යනවා. තණ්හාව කියන්නේ අර ආසාවත මොන හරි පිනවන්න තිබුණු ඒ සියල්ල දිය වෙලා ගිහිල්ලා අන්තිම රාගය කියන ඒ කාම රාග, භව රාග, දික්ඨිරා තියෙනවා කාමානුසේ, භවානුසේ, දික්ඨානුසේ, අවිජ්ජානුසේ සියල්ල සුණු විසුණු වෙලා ගිහිල්ලා අන්තිමටම අර නිවීමටපත් වෙනවා. ගින්නක් නිවිලා ගියා. අන්න ඒකයි නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති පටිනිස්සග්ගාන පස්සේ කියන නිවන් මාර්ගය. දැන් ගින්න නිවෙන එකම තමයි හැම මොහොතෙම හැබැයි මේ ගින්න නිවෙනවා. ඔබතුමිය මේ හැම මොහොතෙම මේ ධර්මයේ දකිනවා කියන්නේ හැම මොහොතෙම සිත අභ්‍යන්තරයේ නිවි තියෙන්නේ. ගිනි ගන්නෑ. සිත නිවෙනවා හැම මොහොතෙම. හැම වෙලාවෙම හැම තප්පරේම දේශනාවක් කරෙන්න මගේ කනට මං ආස නැහැ වෙන කිසි දෙයක් අහන්න. මට අහන්න ඕනේ දේශනාවක් විතරයි. ඉතින් මම වෙලාවකට හිතන ඇයි මම බැඳිලාද මේකත් හිතේ මායාවක් නේද? නෑ මට දැනෙනවා ඒ තුලින් මගේ ඇතුළතාන්තයේ අමුලකෝ ඒක ඉස්සරහට ඒක වෙනස් වෙනවා ඉස්සරහට. ඉස්සරහට ඒක තව ටිකක් කල් යයි. ඒ කියන්නේ ඉස්සරහට ඔබතුමියට ඔය හැම දෙයකම හැම දෙයක්ම දැන් ඔය ධර්මය වුණත් ඒව ශ්‍රවණය කරන එක වුණත් හැම දෙයක්ම ඔබතුමියට හැම දෙයකම මිදුණු ස්වභාවයක් දැනෙන්න ගන්නවා. ඒක තව ඉස්සරහට වෙයි. ඒ කියන්නේ ටිකෙන් ටික තමයි වෙන්නේ. ඒ ඔබතුමිය භාග්‍යවන්තයි. ඉතින් නැත්තම් මේ සසර මහා දුකක් තියෙන්නේ. ඔබතුමිය දැන් හුස්ම ගියොත් හරි මේ අවබෝධය තුළ ඔබතුමිය සුගතියට ඉඩ සුගතිපරායන අපිට තේරෙනවා. ඔබතුමියගේ අභ්‍යන්තර සංඥා ගොඩාක් සුකුම වෙලා ඇත්තේ. ඉතින් ඒ ස්වභාවය දැනෙන්නේ ඒකයි. ඔහොම හිතන්නේත් ඒකයි. ඉතින් එහෙම නෙමෙයි සාමාන්‍ය මිනිස්සෙක් ගත්තොත් ගිනි ගොඩකනේ ඉන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැනේ. එයා ගිනි වෙන, එයා පත්තු වෙලා ඉන්නේ හැමතිස්සෙම. නෑ ගොඩාක් අය මට දැනෙනවා දැනුමටයි අපේ ආමුදුනේ අහුවෙලා තියෙන්නේ. දැනුම තුලින් දේවල් හොයනවා කියලා තමයි මට මගේ ඇතුළතාන්තයේ දැන් ඔබ වහන්සේගේ ඇතුළතාන්තයේ ඒක අර කෙනෙකුට කියන්න බෑ කියනකොට නිහඬ වහන් ඉන්නවා දැන් මම උනා. මොකද මම කියන කෙනා උද්දීපනය වෙන්නේ නැහැ. ඉස්සර එහෙම වුණාට දැන් උද්දීපනය වෙන්නේ නැහැ. මම හැම වෙලාවෙම නොදන්නා තැනටපත් වෙලා ඉන්නේ. කොච්චර දේ දන්න කෙනෙක් ළඟ දැන් දැනුමක් තියෙන කෙනෙක් ළඟට ගියාම මගේ මේ ඇත්ත ස්වභාවය මේකයි නිවනේ ස්වභාවය වෙන්න ඇති කියලාවත් මට කියන්න හිතෙන්නේ නැහැ. දැන් ඔබ වහන්සේ ඉස්සරහා මම මේක මෙහෙම දිගහැරියට මං කා ඉස්සරහත් හරි නිහඬයි. මොකද මට ඒක සුදුසු පුද්ගලයාට විතරයි කතා කරන්නේ මට. කියන්න බෑ කිසි දෙයක්. අනිත් එක අපේ හැමතිස්සෙම මට දත්ත නැතුව ගියා කතා කරන. වචන
නැතුව ගියානේ මේකෙන් පස්සේ. ඇති වෙනවා තමයි. ඔව් වචන නෑනේ අපි ආමුදුරනේ මතකයේ එහෙන් පිටින්ම මතකයෙන් භාගයම අරගෙන යාට කියන්නේ දැන් ඔබ වහන්සේක මේ අද කතා කරපු දේ තුන මම මෙතනින් නැගිටිනකොට මට නැතුව යනවනේ අපේ ආමුදුරනේ. ඔව් ඒක තමයි වෙන්නේ. ඒ කියන්නේ මේ සිතුවිලි නෙමෙයි අවබෝධය තියෙනවා. ඒ කියන්නේ ඔබතුමිය අවබෝධය කියන්න බෑ. ඒක වචනේ මතක මේක මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා. ඒ කියන්නේ මේකේ අභ්‍යන්තරේ පරිවර්තනයකට ලක් වෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තරයේ තියෙන ආරෝපණයක්, ආත්මීය ආරෝපණය. ඒ ආත්මීය ආරෝපණය සිතුවිල්ලක් නෙමෙයි. ඒක අගේ අපිටම නොදැනී අපේ ආත්මෙත් ගිලිවිලා යනවා. ඔව්. ඒක හිතලා හිතන එකක් නෙමෙයි. ඒක වෙනවා. නෑ ඒක ඔච්චර වෙනවා. ඒක වෙනවා. ඒක අපි දන්නේ ඉඳලා කියන්නේ. ඒක වෙනවා ඒක වෙන කෙනෙක් ඒක විච්ච කෙනෙක් තමයි දන්නේ. ඒක වෙන බව. එහෙම. ඔව්. දැන් මම මතක නැති වෙනවා කිය වෛද්‍යවරු ළඟටත් ගියා මට මතක නැතිව මම කීප දෙනෙක්ගෙනුත් ඇහුවා. නෑ ඒ මනේ අපේ හැමදේම මට දැන් තේරෙනවා මේ මනසේ ස්පේස් එක එහෙම පිටින්ම නැති කළා යනවා මිසක් අර මම දැන් ලෞකික ජීවිතේ තාම ගත කරනවනේ. ඉතින් මේ මොහොතේ මට මේක හරි කරදරයක් ඒක. ඒ වුණාට මම ඒක දැන් කරදරයක් කරගන්නේ පුළුවන් තරම් මෙතනින් මිදෙන තුරාවට මම ඔබතුමිය ඇත්තටම මේ සමත භාවනාවක්වත් කරන්නේ නෑ නේද ඒ කියන්නේ? නෑ අපේ හැමදේම මම මුලදී මම භාවනාවට මම මේකෙන් පස්සේ මම කවදාවත් භාවනා කරපු කෙනෙක් නෙමෙයි. මම භාවනාවක් කියන එක මගේ හිත මම දැන් අර අවුරුදු මං කිව්වේ දැන් අද උනාට පස්සේ මේක ලැබුණාට පස්සේ මගේ හිත හරියටම පුදුම විදියට නිවෙන්න ගත්තා. නිවෙනවා කියන්නේ මහා කරුණාවක් වැඩෙන්න ගත්තා බාහිරයට. මගේ අම්මා සහෝදරයෝ දරුවෝ හැම හම්බ වෙන හැම මිනිස්සයම දරුවෙක් හැටියට මම අම්මා ඒගොල්ලන්ගේ මම දරුවා. ඒක වයසේ ප්‍රමාණයක් නෑ මට. ඒව පුදුම කරුණාවක් පුදුම මෛත්‍රිය මගේ තියෙන හැම සේසතම මට දෙන්න පුළුවන් වෙනද මම ලෝභකමිතිය අදටත් මට මම කියන එක්කෙනා පෙරට වෙන්නේ මට එයාගේ දුක තමයි මට දැනෙන්නේ ඒ මට එහෙම එකක් තියෙනවා ඒක දැන් අසුරු කරන මිනිස්සු ටිකක් දන්නවා මම ඉතින් ටිකක් කාල කියන්නේ අච්චරම ඔබතුමිය භාවනා කරනවා දැන් ඔබතුමියට දැනෙනවා පොඩ්ඩක් විවේකව ඉන්නකොට පොඩ්ඩක් ඉන්න හිතෙනවා නේද සාමාන්‍ය ඔක්කොගෙම මිදිලා පරයන්කේ වුණත් ඉන්න හිතෙනවා නේද පොඩ්ඩක් වාඩි වෙලා ඔව් බොහොම නිදහස්ව ඒක මුක්ති විඳිනවා නේ ඒක දැනෙනවා නේ ඒක තමන්ට අභ්‍යන්තර සාන්ත සුවයක් දැනෙනවා නේ ඒක කියලා නිම කරන්නේ බෑ ඒක තමයි ඇත්තටම ඒක තමයි නිරෝධ සමාපත්තිය කියලා අපි පෙන්නන්නේ. ඒ කියන්නේ වේදනා සංඥා නිරෝධයකට ටික ටික ලං වීගෙන යනවා. මේ අවබෝධය ඇති වෙනකොට දැන් ඔබතුමිය එතන ඉන්නේ. ඒකයි අපි අහුවේ ඔබතුමිය භාවනා කරන්නේ නැද්ද කියලා. ඔබතුමිය දැන් අමුතුවෙන්ම භාවනා කරනවා මේ සමාජය තුළ තියෙන මේ ලොකුවට මේ මොකද්ද දෙයක් හොයන එකක් නේ. එහෙම එකක් නෙමෙයි. මෙතන මේ සුවයක් දැනෙනවා සාන්ත සුවයක්. ඒක අර නිරෝධයක්. ඒක ඇත්තටම නිවීමක්. අනේ නිවීම ඉතින් ඉරියව්වක් නෑ. සමහරට වාඩි වෙලා සමහරට නිකන් ඇල වෙලා හිටියත් අර අමුතු මිදීමක් නේ ඒක නිරෝධ සමාපත්තියක් ඒක තමයි අපි පෙන්නන්නේ ඉඳගෙන ගියා මට දැනෙන්නේ මම නිකන් නිදිලා වගේ මට වෙන සිතිවිල්ලක් නැහැ මට තියෙන්නේ අර මගේ අර ධර්මය මෙනෙහි කිරීමේ අර ඒ සුවයෙන් තමයි මම ඇවිදින්නේ ඒ කියන්නේ ධර්මයෙන් හිත යනවා නෙමෙයි අර ධර්මානුකූල ඒක කියන්නේ බෑ කාටවත් ඇත්තටම දැන් ඔබතුමිය අහුවා නේද නිරෝධ සමාපත්තිය ගැන අපි දේශනාවක් කරා ඔව් මට මතකයි අපේ හැමදෙනි මට එහෙම දෙයක් තියෙනවා ඒක තමයි අපිට කියන්න කියන්නේ ඔය සංඥා වේදනා නිරෝධේ ගොඩක් අයට තේරෙන්නේ නැහැ ඒගොල්ලෝ හිතනවා මේ පොත්වල දකින්න ඒව නෑ පොත්වල නෙමෙයි ප්‍රායෝගිකව විඳින්න පුළුවන් ඒක දැනෙනවා Tamanට මේ ඒ කිසිම දෙයකට ඇලීමක් ගැටීමක් නැති නිරෝධ සමාපත්තියක් දැනෙනවා ඒ මේ මාර්ගය ගොඩක් දියුණු අයට දැනෙනවා ඒකට මේ අමුතුවෙන් වචන ආරෝපණ දෙන්න ඕනේ නමුත් ඒක නිරෝධ සමාපත්තිය. ඒක තමයි නිරෝධ සමාපත්තිය. ඇත්තටම නිරෝධ සමාපත්තිය කියන්නේ නිවන නෙමෙයි. නිවන කියන්නේ අරහත් සමාධිය. ඒ කියන්නේ රාගදේශමෝ තුනී වුණු තැනයි අරහත් සමාධිය හමු වෙන්නේ. නමුත් මේ සංඥා වේදනා නිරෝධ වෙන එක වේදේ තුලක් තියෙනවා. Hindu ආගමෙත් තියෙනවා. ඒක බුදුන් වහන්සේ පෙන්නනවා අන්තොට පිරියඩනුත් මේ නිරෝධ සමාපත්තිය සමවදිනවා. බුදුන් වහන්සේත් ඒක පෙන්නනවා නිරෝධ සමාපත්තිය සමවදිනවා කියලා. හැබැයි ඒක සමාපatti සෝයක්. ඒක නිරෝධයක්. හැබැයි සංඥාව සුකුම වෙලා ගොඩක් ඒවට ගිනි ගන්නෑ මිදිලා මහා සෝයක්
ඒක තමයි නිරෝධ සමාපත්තිය. ඔව්. ඒක ප්‍රායෝගිකව ඔබතුමිය අත්විඳිනවා. නමුත් ඔබතුමිය වචනේ දැම්මේ නැතත් ඒක තමයි ඔබතුමිය අත්විඳින්නේ. ඒ දැන් ස්වාමින් වහන්සේ මේ මට මේ අර මං කිව්වනේ මම අන්තිමට තියාගත්තේ ඒකයි මේ අමතක වීම ගැන කියන්න ඔබ වහන්සේට. ඒකම තමයි අපි කිව්වේ අමතක වෙන්නේ ඒ ස්වභාවයට. ඔව් කියන්නේ. ඒක මම තව මේ භාවනා වැඩමුළු කරන මහත්මයෙක් බොහොම ධර්මානුකූලව ධර්මය ගැන ගොඩක් කතා කරන මේ ડોක්ටර් කෙනෙක් එයාටත් මං කිව්වම අනේ මට මෙහෙම දෙයක් තියෙනවා මේක කිව්වහම කිව්වා මේ ඒ අර එදා වෙච්ච ෂොක් එකත් එක්ක වෙච්ච සමහර විට ඒක ඒ කියන්නේ අර පුද්ගලයෙක් ඉන්නවයි කියලා ගත්තොත් අපි හාමුදුරනේ ඉන්නේ පේන්නේ ඉති අර බාහිරේ ඉන්නවයි කියලා ගත්තාම අර මනසේ තියෙන අර සිතුවිලි වල තියෙන වේගය මොකක් හරි වෙලා එතුමා කිව්වේ මේ ඔබතුමිය භාවනාවට යන්න එපා ඔක වැඩි වෙයි කිව්වා මට කිව්වා නෑ භාවනා කරනවා භාවනා කරන්නේ නෑ නමුත් භාවනා කරනවා කියන එක එතුමිය ඒ භාවනාව විනයි මට දැනෙන්නේ අහුනේ ඒ කියන්නේ ඒ භාවනාව කියන එක දැන් එතුමාලා එතුමා මම අහන් හිටියත් මම කියන්න වෙනවා දැන් එතුමන්ලා ඒ කියන භාවනාව වෙනයි මම දකින්නේ ඒ කියන්නේ දෙයක් මෙනෙහි කරනේ යාලා භාවනාව කියන්නේ දැන් මේ මම දකින භාවනාව මට දැනෙන්නේ වෙනයි අපේ හාමුදුරුවනේ ඒක නිරන්තරයෙන්ම අමුතු දෙයක් මට තේරෙන්නේ නැහැ ඒක කියන්නේ මේ සමාජයේ පටලවාගෙන සමාජයේ දෘෂ්ටිගතව තියෙන්නේ පැටලිලා තියෙන්නේ නැත්තරම මේ ඔබතුමිය දැන් ඉන්නේ භාවනා ස්වභාවයකින් තමයි. ඒකට වෙන වචනයක් නැහැ. ඔතන තියෙන්නේ සංඥා වේදනා නිරෝධයක්. ඕක හැබැයි ගොඩාක් දියුණු කෙනෙකුට විතරයි අසු වෙන්නේ. දැන් අපි මේ කතා කරන මාතෘකාවලටවත් සමහර අය තාම ඇවිල්ලා නැහැ. ඒ ගැන අවබෝධයක් කොහෙත්ම නැහැ. අපි ඒක හොඳටම දන්නවා. නමුත් අපි මේ භාවනාව දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යයනය කරපු අය. ඒක නිසා අපි හොඳටම දන්නවා. මේ ඔබතුමිය ඔය අපිට ප්‍රත්‍යක්ෂතාවයෙන් කියන්න පුළුවන් ඥානයකින් අප්‍රත්‍යක්ෂ ඥානයෙන් කියන්න පුළුවන් ඔබතුමිය ඔය ඉන්න ස්වභාවයේ ඇත්තටම සංඥා වේදනා නිරෝධ ස්වභාවය ඒ ස්වභාවය තාම ආරම්භයේ විතරයි ඒ ස්වභාවයේ යාන්තමට ඔබතුමියට දැනෙනවා ඕක තව ප්‍රකට වෙනවා තව සාන්ත ස්වභාවයකට මොකද මේ දේශනා අහන කොටත් ඔබතුමිය නිවෙනවා ඔබතුමිය ටිකෙන් ටික නිවි යනවා ඒකාන්තයි එහෙමයි ඒක ඒ කියන්නේ මේ අමුතෙන් බය වෙන්න ඕනේ කන්නේ භාවනාව කියලා මේ කරණේවට නම් ඇත්තටම ඒ කියන විදිහට එයාලා දෙයක් කරනවනේ හිතාගෙන ඒකට මේ සම්බන්ධයක් නැහැ මේ කතාව. ඒ කියන්නේ එයාලා භාවනාව කියලා හිතාගෙන ඉන්නේ වෙනම පැකේජ් එකක්. දැන් එතුමා කිව්වෙත් මට ඔබ හරිනම් ඔබතුමිය මාර්ගයට වැටුණා නම් මම ඇත්තට අමතක වීම ගැන ඇහුවේ එතුමගෙන් මාර්ගයට වැටුණා නම් ප්‍රඥාව අමතක වෙන්නේ ඥානය තව තවත් වැඩි වෙනවා කියලා. ඉතින් එතකොට මම කල්පනා කළා දැන් එහෙම ඥානයක් මට වැඩුන්නේ නැහැ. මට වැඩුණේ ඔය හිතන ඥානයක් නෙමෙයි. මට මං ගැන ස්වභාව ධර්මයෙන් වීතියක් මට අවබෝධ වුණා. දැන් ඔබතුමීට ඇහෙන්නේ බලාපොරොත්තු වෙන්නේ අර පොතේ තියෙන ඥානයක්. දැන් මේ ඔබතුමීට ඇහෙන්නේ නැති අපි කියනවා සිහිය අවසානයේ සිහියට හිත පවත්වන්න යෝනිසෝ මනසිකායට සිහිය වැඩි වීමයි ඥානය කියන එක. එතකොට අපි පෙන්නනවා සිතුවිලි වලින් මිදුණු ස්වභාවය තුළ ඥානයයි අවදි වෙන්නේ කියලා. හැබැයි ඔය පොත්වල තියෙන විදිහට භාවනා කරන අය දෙක ඇත්තටම ඒගොල්ලන් ඇත්තටම තාම දියුණු තැනට ගිහිලා නැති නිසා ඒ ගැන අවබෝධයක් නැහැ. ඉතින් එයාගේ අසරණකමක් තියෙනවා. ඒ අය ඥානය කියලා හිතන්නේ මොකද්ද තවත් දෙයක්. එහෙම එකක් නෙමෙයි. මේ ඥායත් අධිකමයි කියන්නේ ඥානය කියලා කියන්නේ ඇත්තටම ඒක අපිට පෙන්වන්න පුළුවන් ඇත්තටම අර සිතේ සත්‍ය දැකලා මිදෙනකොට සිතේ සත්‍ය දකින්න එක තමයි ප්‍රඥාව කියන්නේ. ඒ ප්‍රඥාවට තමයි අසු වෙන්නේ මෙහෙම දෙයක් නැති බව, ලෝකයක් නැති බව, සිතක් කියලා දෙයක් නැති බව, ආත්මය ගිලිහිලා යන තැන ඒ ප්‍රඥාවන්තං ආයන් ධම්ම ඥායන් ධම්ම දුප්පඤ්ඤස කියන තැන. හැබැයි ඒකේ ඊට පස්සේ එන ස්ටෙප් එක තමයි ඒක සිහියට දැනෙන්නේ. ඔය සිහිය තමයි අර ආසවක්ඛ්‍යා ඥානය කියන එක. ඒතර ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ කෙලෙස් ක්ෂය වෙන බව දැනෙන සිහියයි ඥානය කියන්නේ. ඕක ගොඩක් අයට තේරෙන්නේ නැහැ. දැන් ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ තවත් දැනුමක් නෙමෙයි. ඒක කෙලෙස් ක්ෂය වෙන බව, තමන්ගේ තියෙන රාග දේශම තුනී වෙන බව, ආත්මීය ස්වභාවය ගිලිහිගෙන යන බව, අර සුකුම ස්වභාවයේ අර දිය වෙලා ගිහිලා අර සාන්ත සුවයක් දැනෙන ස්වභාවය තුලයි ඒ ඥානෙ තමන්ට ඒ ඥානෙට හසු වෙනවා ආසවක්ඛ්‍යා ඥානෙ කියන්නේ ඒ ස්වභාවයේ ඒ ඥානෙට අවදි වෙනවා කියන්නේ එතනයි.
ඒ ආශ්‍රව කියලා ඡය වෙන ඥානෙ ගොඩක් අයට ඒ ගැන අවබෝධයක් නැති නිසායි තමයි නැත්නම් උද්‍යව ඥාන, වාය ඥාන, බයිතුපට්ඨාන ඥාන, මුනිසු කම්මිතා ඥාන ගොඩක් අය හිතනවා මෙහෙම තියෙනකොට දැන් මිදෙන ඥානෙ. ඒ මුනිසු කම්මිතා මිදෙන ඥානයක්. සිතක් ඇති වෙලා නැති බව දැනෙන ඥානයක්. මේ සිහියයි මේ කියන්නේ කියලා ගොඩක් අයට තේරෙන්නේ. මේ සිහියයි දියුණු වෙන්නේ. ඒකයි අපි ඥායත් අධිගමයි කියලා කියන්නේ. දැන් ඥානෙ තමයි දියුණු වෙලා ඒ අධිගමය වෙනස්. ඒ අධිගමය ඇවිල්ලා සියල්ල මිදුණු බවට දැනෙන අධිගම. ඒ අධිගම කියනකොට ඔක විවිධාකාර පැති වලට තියෙනවා මේ අධිගම කියන එක. ලෞකික භූමියේ තියෙනවා. ලෝකෝත්තර භූමියේ ස්වභාවය දැන් අපි කො සෝතාපන්න. දැන් සෝතාපන්න ඵලය අපි ගත්තොත් සෝතාපන්න ඵලයේ අධ්‍යක්ීම තමයි ඇත්තටම සාන්ත සෝයක් දැනෙන එක. ඒ කියන්නේ සාන්ත සෝයක් දැනෙන්නේ විහරණයෙන් පස්සේ සමාපatti සෝයක්. ඒ සමාපatti සෝයේ ලෝකයක් නැති බවට ලෝකෙ මිදුණු බවට දැනෙන ඒ මහා සාන්ති සෝය. ඒක තමයි සෝතාපන්න අවස්ථාව. ගොඩක් අයට මේක තේරෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ නැහැ. ප්‍රත්‍යක්ෂතාවයට පත් වුණොත් එයාට දැනෙනවා අපි සාන්ත සෝය තමයි සෝතාපන්න ඵල සමාපත්තිය කියන්නේ. ඔන්න ඕක ගොඩක් අයට තේරෙන්නේ නැහැ. මේ ලෝකයෙන් මිදෙන ඒ අධියරේදීම තමයි ඒක දැනෙන්න ගන්නේ. ලෝකයෙන් බැසගත් ස්වභාවයෙන් මිදෙන ස්වභාවයේදී ඒ සමාපatti සෝය දැනෙන. ඒ වගේම තමයි අනාගාමි ඵල සමාපatti. අනාගාමි විහරණෙත් එයාට දැනෙනවා සිතක් නැති බව. ඒ සිතක් නැති බවට ලෝකයක් නැති බවට සියල්ලෙන් මිදුණු බවට පුදුමාකාර සාන්ත සුවයකින් තමයි අවසානයේ දැනෙන්නේ. ඒක තමයි අනාගාමි ඵලය. ගොඩක් අයට ඔක තේරෙන්නේ නැහැ ප්‍රත්‍යක්ෂ නැති නිසා. යමෙක් ප්‍රත්‍යක්ෂතාවයට එනකන් ඕක දකින්න බෑ. අපි මේ දේශනා ගොඩක් තියෙනවා ඒ වගේ අපි ගැඹීර දේශනා ඒවා මොකද මුළු ලෝකෙටම ආందోලනයක් වෙනවා. මොකද මෙතන ප්‍රත්‍යක්ෂතාවය හෙලි කරනවා. ඒ කියන්නේ මේ අපි කතා කරන්නේ පොත් බලලා නෙමෙයි. අපි මේ ස්ථානයේ දැකලා ඒක අත්දැකීමකින් කියන එක අති විශිෂ්ටයි ඒ ඉදිරිපත් කරේ. විශේෂයෙන්ම අරහත් සමාධිය කියන එක පෙන්නනවා අපි කිසිම පොතක නැති විදියට. හරි ආකාශේන සකුත්තානං අහසේ කුරුල්ලෙක් ගියා සමානයි කියලා පුදුමාකාර හිස් බැල්මකින් ලෝකේ දකින්නවා කියලා වෙනස්ම ආකාරයකට පැහැදිලි කරනවා. ගොඩක් අය ආත්මීය සංකල්ප වලින් මේ දිහා බලන කෙනෙකුට අපි දිහා සැකෙන් බලනවා මිසක් මේක දකින්න හැකියාවක් දෙන්නේ නැහැ. මොකද ඒ කෙනා එතනට තාම ඇවිල්ලා නැති නිසා. ඒක ආර්ය භූමිය හඳුනා ගන්න පුළුවන් තවත් ආර්යයන් වහන්සේ නමක තමයි කිව්වේ. ආර්ය භූමියේ කෙනෙක් පුද්ගලයෙක් නැහැ කිව්වේ. නාමයක් රූපයක් නැහැ කිව්වේ. ඔය සමන්ගේ රූපේ දාගෙන ගොඩක් අය ප්‍රසිද්ධිය හාඹා යනවනම් එතන කොහොමත් ආර්ය භූමිය නැහැ. ආර්ය භූමිය කෙනෙක් නැහැ. සබහාදාම විතරයි. රහත් වෙන කෙනෙක් නැහැ. අරහත් කියන්නේ නෑ කියන එක. අනික හැමෝම බලාපොරොත්තු වෙන්නේ අපි හාමුදුරනේ අර පොතේ තියෙන ටික දැන් ඔයා සෝතාපන්න එන කොහොමද උනේ කොයි විදියට රූප වේදනා හරි ඒ ටික උනේ මේ පිළිවෙල තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. මේක නෙමෙයි මේක මට ඔබ වහන්සේ ඇත්තටම මේ විශ්වයෙන් දුන්නේ මේක විවරණය කරන්න මේක අහන්න හැම කෙනෙකුටම මම කියන්නේ නෑ ඇත්තට මේ නාලිකාවේ බුද්ධෝත්පාද නාලිකාව පිළිසරණ හැමෝටම ලැබෙනවා. මොකද අපි දකිනවා මේක ප්‍රත්‍යක්ෂතාවයෙන් ඉදිරිපත් කරන නාලිකාවක්. මේකේ මේක කිසිම දෙයක් අපිට අදාළ නෑ. අපිට මේ පුජ්‍යලෙක් මේකේ රූපයක් කෙනෙක් කවදාවත් හම් වෙන එකක් නෑ. තරම් මේක නිර්මලයි. මේවා ඇත්තටම සත්‍ය හෙලි කිරීමක්මයි මේ සිද්ධ වෙන්නේ. ඉතින් මේක මේ යුගයේ අවශ්‍යතාවයක්. මොකද මේ බෞද්ධයෝ අසරණ වෙලා ඉන්නවා. මේ බෞද්ධයෝ හිර වෙලා ඉන්නවා මේ මාර්ගය හොයාගන්න බැරුව. ඉතින් ඒ අයට මේ අත්දැකීම් හෙලි කළ යුතු නිසා හැමෝගෙම අත්දැකීම් මේවට අපි කතා කරන හැමෝගෙම දේවල් ඉදිරිපත් කරන්නේ. ඒ හැමෝගෙම අත්දැකීම් මේ තුල එතකොට අන්තර්ගතයි. අපේ අත්දැකීම් පමණක්ම නෙවෙයි. ඒකට සියල්ලම හැමෝටම පුළුවන් යම්කිසි සමාලෝචනයක් සමීක්ෂණයක් යම් කිසි විදිහකට සත්‍ය ගවේෂණය කරන කෙනෙකුට හොඳින් ඒක අධ්‍යයනය කළා ඒ ප්‍රත්‍යක්ෂතාවය යාට දැනෙනවනම් එයා ඊට පස්සේ ආයි කාත් එක්ක තර්ක කරන්න යන්නේ නැහැ. එයාට ප්‍රත්‍යක්ෂයි. නෑ මට මේ හොද්දට ප්‍රතිශීලීව අපේ ආවුදුරේ ඒක මිනිහත් හාමුදුරුවනේ මම ලංකාවේ ඉන්නවා අප්‍රේල් මාසේ මම කැමති ඔබ වහන්සේ දැක බලා ගන්න මට එක අවස්ථාවක් දෙන්න අපේ හාමුදුරුවෝ අපි කිසි කෙනෙකුට එහෙම අද වෙනකම් මුණ ගැහිලා නැහැ. ඇත්තටම අපි දැක්කොත් ඔබතුමීට පිළිගන්න ඔබතුමී අපිව දැක්කොත් අඳුරගන්නෙත් නැහැ. ඒ කියන්නේ ඇත්තටම අපි බැලුවොත් කිසිම කෙනෙක් අපි හඳුන නොගන්නා ස්වභාවයක
අපි හැසිරීම තියෙන්නේ. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට කිසිම කෙනෙක් අපි මේ ධර්මයේ කියලාවත් කතා කරන්න කියලා ළඟට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ ඒ තරමටම අපිව හඳුනා ගන්න බෑ. අපි සියල්ලෙන්ගෙම අයින්ට වෙලා සබා දහමට එකතු වෙලා වගේ. ඒ කියන්නේ අපිට අවශ්‍යත් නැහැ ඒ වගේ ස්වභාවයක් අපි බොහොම නිහඬව හැසිරෙනවා. හැබැයි ඔබතුමීට යමක් කියනවා. අහනවද? එහෙමයි. ඔබතුමිය ලංකාවට එන්නේ අප්‍රේල් පහුවෙලා කිව්වනේ. අප්‍රේල් මාසයේ අවුරුදු කාලේ. ඒ ආපු වෙලාවක ඔබතුමිය දුරකථනයට අමතන්න සුදුසු ස්ථානයක සුදුසු පරිසරයක යම් කිසි විදියක හැකියාවක් තිබුණොත් මුණ ගැහෙන්න හැකියාවක් තියෙනවා. ඒක දැන් කියන්න බෑනේ. ඒක දැන් කියන්න බෑ. මොකද ඒක ඒ මොහොතේ ඔබතුමියගේ භාග්‍යයට සකස් වෙන දෙයක් මිසක් ඒක දැන් වෙන්නේ නැහැ. දැන් කිව්වට වැඩක් නැහැ. ඒක එතනදී සකස් වෙන දෙයක්. මොකද මේ සරකුඩුව කොහොමවත් පවතින්නේ නැහැ. මේක කොයි මොහොතේ හරි පොළවට දිරලා යනවා. මේක වැඩි කල තියෙන්නේ නැහැ. ඉතින් මේ නමුත් ඔබතුමිය මාර්ගය තුළ ගොඩක් හොඳ තැනක ඉන්නවා. හොඳයි. ඒක නිසායි එහෙම කිව්වේ. ඔබතුමිය ලොකු ධර්මාභෝධයක් නැහැ කියන එක ඔබතුමිය නිහතමානීව කිව්වා වගේම ඔබතුමිය නමුත් අත්විඳින දේ ගැන කිව්වා ඒකත් නිර්මලයි. ඒ තුළ අපි දැක්ක ධර්මයේ නමුත් ප්‍රත්‍යක්ෂ පැත්තනේ වැදගත් වෙන්නේ. ඒ තුළ ඔබතුමියගේ මග නිවැරදි. ඔබතුමිය ඇත්තටම ඒ Nirodhe තමයි ලං කරලා තියෙන්නේ. ඉතින් වේදනා සංඥා කියන්නේ අපිට දැනෙනවා නම් බාහිර දෙයක් නොදැනෙන ස්වභාවයක්. ඒ තමයි සංඥා වේදනා Nirodhe. ඒක සතර ඉරියව්වෙම දැනෙන ස්වභාවයකුත් තියෙනවා. ඒ කියන්නේ මේ සේරම දේවල් ඒ විදිහටම තිබුණත් ඒවැ වටිනාකමක් නැති ස්වභාවයක් දැනෙන්න ගන්නවා. ඒ ස්වභාවය තුළ Nirodhayak තියෙනවා. ඒ ස්වභාවය මේ මාර්ගය තුළ දියුණුම තැන. ඒකයි අවධිය තුළ අපි කතා කරන අවධිය කියන්නේ ධර්මයේ තුළ වටිනාම සම්දිස්ථානය. ඉතින් අපි ගොඩක් අපේ මිදීමයි වැදගත් වෙන්නේ අපි සසර ගින්නෙන් මිදෙන එක. නැවත දුගතියකට නොඇති සියලු දුකෙන් මිදලා අතර මේ මොහොතේම Tamanටම ගින්නක් නැහැනේ. දැන් කවුරු හරි කෙනෙක් සිත ඇතුලේ මොන හරි සිතුවිල්ලක් හදාගෙන ගිනි අර ගන්නවා නම් Taman ඒ ගින්නේ නැහැ කියන්නේ එච්චරයි. ඉතින් මේ වැඩේම කරනවා Taman ගිනි ගන්න නැතුව තව කෙනෙක් ගිනි අරගෙන ඒ දේ කරනකොට. එතකොට ලොකු විදීමක් තියෙනවා එතන නේද? ඉතින් ඔබතුමිය තව ඉස්සරහට යනකොට සමහර විට ඔය කියන 4 වෙනි මාස වෙනකොට තවත් දියුණුවක ඉඳී කියලා අපිට හිතෙනවා. තව ටිකක් හොඳින් මේක ගලපගෙන තව ටිකක් හොඳින් තමන්ගේ අත්දැකීම් තව ටිකක් හොඳින් අධ්‍යයනය කරන්න හොඳින් සිහිය පවත්වන්න. අභ්‍යන්තර තමන්ගේම ආත්මීය ස්වභාවය ගිලිහිගෙන යන අනේ නුවණ පාද ගන්න. ඒ කියන්නේ අර තමන්ට දැනෙන සිහිය හොඳින් දියුණු කරගන්න. කියන්නේ කෙලෙස් කොච්චර තියෙනවද ආත්මීය ස්වභාවය කොච්චර දැනෙනවද ඒක කොච්චර දිය වේගෙන යනවද කොච්චර ප්‍රමාණයකට තියෙනවද කියන එක අන්න එතනට පොඩ්ඩක් සියපොත්ත. ඒක තමයි ආසවක්ඛ්‍යා ඥානෙ. ඒක තමයි වැදගත්ම. මොකද ඒක තමන්ට කොච්චරද තමන් ආත්මීය ස්වභාවය තියෙනවද ඒ ස්වභාවය කොච්චරද කියන එක ගැන හොඳ අවබෝධයකින් ඉන්න. හැබැයි සිතුවිලි වලට අයිති නැති ස්වභාවයක් දැනේ. ඒක සිතුවිලි වෙනයි තමන් වෙනයි වගේ 100ක් දැනේ අවදිමත් ස්වභාවය. ඒක හඳුනා ගන්න සිතුවිලි වලින් මිදිලා ඒ ස්වභාවය තමයි ඥානය කියන්නේ අපි. ඥායස අධිගමය කියන්නේ. ඒ කියන්නේ ඒක තමයි අපේ දියුණුව. සිතුවිලි ඒ කියන්නේ හටගන්න සිතෙන් තමන් නැති බව දැනේ. අවදිමත් ස්වභාවයක් එහෙම උපදින. ඔව් දෙක අතර ගැප් එකක් වගේ එකක් එනවා. සිතුවිල්ල තමන් නෑ වගේ දැනේ. සිතුවිල්ල මගේ නෙමෙයි වගේ දැනේ. සිතුවිල්ල කෙනෙක් නෑ කියලා දැනේ. ඔව්. ඔව් දැනෙනවා. එහෙම තමයි වෙන්නේ. හොඳයි. අර කයත් සිතුවිල්ලත් අතර වෙනස් භාවයක් දැනෙනවා. අර අප්‍රසන්න භාවය දැනෙන්නේ අර ඒක අර වෙනවම අර කයේ තියෙන අර නෑ දැන් ඒක ඉස්සරහට අප්‍රසන්න ගතියක් එන්නේ නෑ. ඒකට හේතුව දැන් ඔබතුමිය ධර්මයේ ගලපගත්තා. මේ අද මේ මොහොතේ ඔබතුමිය මේ දේශනේ තුළ ගලපගත්තා ගොඩක් ඒවා. අපිට ඒක දැනෙනවා දැන් ඉස්සරහට ඒවා අහනකොට ඔබතුමියට තවත් හොඳින් පිරිසිදු වෙයි. එහෙම ගැටයක් ඉස්සරහට නෑ. ඉස්සරහට ඔබතුමියට හැම දෙයකම සාන්ත ස්වභාවයක් දැනේ. ඒක හොඳ කලබල වෙන්න ඕනේ නෑ. වැඩි වීර්ය කරගන්නත් එපා. උපාදාන පැත්තට යන්නේ. ඔබතුමිය සැහැල්ලුවෙන් කටයුතු කරා. එහෙමයි. ඒ අන්තිමට දීපු උපදේශය ඉතා වැදගත්. එහෙමයි. සැහැල්ලු මනසටයි සියල්ල අවබෝධ වෙන්නේ. නේද?
එහෙමයි. හවුදුනේ. ඔව් බොහොම සහැල්ලු මනසින් ගන්න. ඒ කියන්නේ වැඩි උපාදානයට වැඩි වීරයට තද කරගන්න එපා. එතකොට ඒක උපාදාන වෙනවා. නෑ. ඔව් අපිට සාමාන්‍යයෙන් ඕනකම තියෙනවා තමයි මම හිතන්නේ නැහැ කොහොමද ගොඩක් දේවල්. ඔය ඒක